දවස මේ ඉරුදින සතියේ පළමු දවස ඒ ශුද්ධ වූ සතියේ පළමු දින අද විශේෂයෙන් අද හඳුන්වනවා ගොක් ඉරිදා කියලා. ආමෙන්. ඒ තමයි ජේසුස් වහන්සේ රජෙක් විදිහට. ආමෙන්. උන්වහන්සේ ආවේ රජෙක් විදිහට මේ පොළවට ඊශ්‍රායෙල් වල රජකම් කරන්න. ඊශ්‍රායෙල් වංශයට දෙවියන් වහන්සේ කිව්වා දාවිද්ගේ වංශයෙන් පැමිණෙන රජතුමා. ආමෙන්. ඒ රජතුමා රජෙක් විදිහට ප්‍රථම වතාවට ජෙරුසලමට රජෙක් ලෙස ඇතුල් වුණේ අද වගේ දිනයක. අපි අද දවසේ ඒක සමරන්නට යනවා. අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් ඒ ගැන අද දවසේ යම් දේවල් ඉගෙන ගන්නට යනවා. ඒ තුලට අපි පැමිණෙන්නට යනවා. අපි ප්‍රථමවම අද දවස ඒ උන්වහන්සේ නියෝජනය කෙරුවා ඊශ්‍රායෙල් වංශේ දාවිද්ගේ වංශේ දෙවියන් වහන්සේ විසින් පොරොන්දු වුණා වූ රජතුමා ජෙරුසලමට ඇතුල් වුණා. අපි දෙවියන් වහන්සේගේ වචනේ එදා සෙනග ජුදා සෙනග මේක බලාගෙන සිටියා මේ මොහොත එනකන්. ඒ මොකද ඔවුන්ට අනාගත වක්තෘවරුන් තුලින් මේක අනාගත වාක්‍ය ලෙස ප්‍රකාශ කරලා තිබුණා. මම කැමතියි ඔබව යොමු කරවන්නට සෙකරියා 9 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයට. හොඳයි මම කියවන්නම් අපේ දියණිය සූදානම් වෙනවා. 9 වෙනි පදේ කියනවා සමාදානයේ කුමාරයාගේ පැමිණීම. සෙකරියා 9:9. සමාදානයේ කුමාරයාගේ පැමිණීම සියෝන් දියණියනි බොහෝ සෙයින් ප්‍රීති වෙන්න. ජෙරුසලම් දියණියනි ශබ්ද පවත්වා පන්න බලව නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය ගැලවීම ඇත්තාය. උන්වහන්සේ යටහත්ය කොටලුවෙකු එනම් කොටලු දෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක. ආමෙන්. මේක තමයි සෙකරියා ඒ කියන්නේ පරණ ගිවිසුමේ මලාකි පොතට කලින් පොත. අවසාන පොත්වල අපි දන්නවා මලාකි අවසාන පොත. මලාකි පොතට කලින් පොතේ සෙකරියා අනාගත වක්තෘ තමයි මේ යේසුස් වහන්සේ රජෙක් ලෙස ජෙරුසලමට ඇතුල් වීම අනාගත වාක්‍යයෙන් ප්‍රකාශ කරලා තිබුණේ. මේක එදා සෙනග බලාගෙන හිටියා. මේ සිද්ධිය සුභාරංචි පොත්වල 4ේම සඳහන් වෙලා තිබෙනවා. අපි මේක සිද්ධ වුණු ආකාරය පළවෙනි සුභාරංචි පොතේ නම් මතෙව් සුභාරංචි පොතේ 21 වෙනි පරිච්ඡේදයේ අපි පළවෙනි පදේ ඉඳලා අපි ඒක බලන්නට යනවා. හොඳයි මං කියවන්නම්. සුද්ධ මතෙව් 21 පළවෙනි පදේ සිට යේසුස් වහන්සේ රජකුසේ යෙරුසලමට ඇතුල් වීම. ඔවුන් ජෙරුසලමට ළංව ඔලිව කන්දර සමීප වූ බෙත් පාගයට පැමිණි කල යේසුස් වහන්සේ ගෝලයන් දෙදෙනෙකු යවමින් නුඹලා ඉදිරිපට තිබෙන ගමට ඵලයල්ලා. ගිය කෙනෙහිම එහි කොටලු දෙනක්ද ඈ සමග පැටවෙක්ද බැඳ සිටිනවා නුඹලාට සම්භවෙයි. උන් ලිහා මා ළඟට ගෙනෙල්ලා. යමෙක් නුඹලාට කිසිවක් කීවොත් ස්වාමින් වහන්සේට උන් ඕනා කෙරේ යයි කියාපල්ලා. එවිට ඔහු එවලේම උන් එවන්නේ යයි ඔවුන්ට කිස්සේක. මෙසේ වූයේ බලව දිගේ රජ කොටලුවෙකු පිටද කොටලුවෙකුගේ පැටවා වූ වස්සකු පිටද නැගී මොළොක් ගුණයෙන් යුතුව තී වෙතට එනසේකයි සියොන්ගේ දුවට කියාපල්ලායි අනාගත වක්තෘ කර්ණ කොටගෙන කියන ලද කාරණාව සම්පූර්ණ වන පිණිසය. ගෝලය ගොස් යේසුස් වහන්සේ නියම කළ ලෙස කර කොටලු දෙනක් පැටියාත් ගෙනවුත් තමුන්ගේ වස්ත්‍ර උන්වහන්සේ පිට එළුවෝය. උන්වහන්සේ පිට හිඳගස්සේක. සමූහයාගෙන් වැඩි දෙනා තමුන්ගේ වස්ත්‍ර මග අතුලෝය. තවත් සමහරු ගස්වලින් අතු කපා මග අතුලෝය. පෙර පසුව ගිය සමූහයෝ දාවිද්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත් ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේය කියාත් ඉතා උසස් තැන්හි හෝසන්නාය කියාත් මොර ගැසුවෝය. උන්වහන්සේ ජෙරුසලමට ඇතුළු වූ කල මුළු නුවර කැළඹී මේ කවුදැයි කීවෝය. සමූහයෝද මුන්වහන්සේ ගලිලේ නාසරෙත් නුවර අනාගත වක්තෘ යේසුස් වහන්සේ යයි කීවෝය. ආමෙන්. මේ සිද්ධිය උනේ මීට වසර 2000කට පමණ පෙර අද වැනි දවසක.
යේසුස් වහන්සේ කුරුසේ මරණයට ඒ සතියේ පළමු දවස එනම් ඒ ඉරුදින. මගේ සෙනෙහවන්තය මෙතන කියනවා පෙර පසුව ගිය සමූහයෝ උන්වහන්සේ ඉස්රායින් පස්සෙන් ගිය සෙනග දාවිද්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත් ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේ කියාත් හෝසන්න කියලා මොරගසනු ලැබුවා. මගේ සෙනෙහවන්තය ඇයි මේක දාවිද්ගේ පුත්‍රයා ඇයි මේ සෙනගට මේ සිද්ධිය සංකේතයක්? මොකද දෙවියන් වහන්සේ විසින් අනාවරණය කරලා තිබුණා දාවිද්ගේ සිංහාසනය පහ වෙන්නේ නැති සිංහාසනයක්. දෙවියන් වහන්සේ තුලින් දාවිද්ගේ සිංහාසනයට දාවිද්ගේ වංශයෙන් දෙවියන් වහන්සේ මෙසියස් වහන්සේව එවන බව. ආමෙන්. ඉතින් මෙසියස් වහන්සේ එනතුරු තමයි මේ සෙනග බලාගෙන හිටියේ. මොකද මෙසියස් නැමැති රජතුමා ඇවිත් ඔවුන්ව නිදහස් කරගන්න පිණිස, ගලවන පිණිස. මගේ සෙනෙහවන්තය මේක සංකේතයක් වුණේ ඇයි? දාවිත් රජතුමාගේ පුත්‍රයා එනම් ඔහුගේ පුත්‍රයාට සිංහාසනය හිමි වෙද්දී දාවිත් රජතුමා වයස්ගතව සිටිද්දී එතුමාට නැගිට ගන්න බැරිව අවසාන කාලයේ එතුමා ඇඳේ සිටින මොහොතේදී දාවිත් රජතුමාගේ එක පුත්‍රයෙක් තමයි අදෝනියා. අදෝනියා තමන්ම විසින් රජ වෙලා එයාට කණ්ඩායමක් හදාගෙන පූජකයෝ ලව්වා එයාව ආලේප කරගෙන සෙනග කණ්ඩායමක් හදාගත්තා දාවිත් රජතුමා අවසාන කාලයේ ඇඳේ සිටින මොහොතේදී. මේක දාවිත් රජතුමාට දන්වනු ලැබුවා. එවිට දාවිත් රජතුමා දෙවියන් වහන්සේගේ කැමැත්ත සහ දාවිත් රජතුමාගේ පොරොන්දුව ලෙස තමාගේ පුත්‍රයා වූ සාලමෝන්ව ඒ අනාගත වක්තෘ නාතාන්ටත් පූජකයන්ටත් බාර දීලා එයාව ජෙරුසලමෙන් පිටතට යවලා එයාව රජ ලෙස ආලේප කරලා ඒ රජතුමාගේ අස්වැයා පිට නංවලා ඒ පෙරහැරින් සෙනග හෝසන්න කියලා කෑ ගහද්දී ඒ සෙනගත් එක්කලා ජෙරුසලමට ඇතුල් වෙලා ඒ සිංහාසනේ වාඩි කෙරෙව්වා. ආමෙන්. මේ සිද්ධිය මේක තමයි දාවිද්ගේ පුත්‍රයා රජවීමේ සංකේතය. ඉතින් මේක ඔවුන් බලාගෙන හිටියා මේක සිද්ධ වෙන තෙක්. ඒ නිසා තමයි ඔවුන් කෑ ගහන්නේ දාවිද්ගේ පුත්‍රයාට හෝසන්නා කියලා. අපි බලමු ඒ සිද්ධිය. මම කැමතියි මොකද මේ අපි නිතර බලන්නේ නැති නිසා එක රාජාවලිය පොතේ මම මේ මුළු සිද්ධියම කියන්න යන්නේ නැහැ. පළවෙනි පරිච්ඡේදයේ අපි 32 ඉඳලා 35 වෙනි පදේ දක්වා ඒ පද කීපේ බලන්නට යනවා. පුතා පෙරලගෙන ඉන්නවද? නැත්නම් මං කියන්නද? 32 වෙනි පදේ ඉඳලා 35 වෙනි පදේ දක්වා. එක රාජාවලිය කියන්නේ. තවද දාවිත් රජ ශාදෝක් පූජකයාත් නාතාන් අනාගත වක්තෘත් යහෝයාදාගේ පුත්‍රෝ බෙනායත් මා ළඟට කැඳවාගෙන වරෙල්ලා යයි කීවේය. ඔව්හු රජු ඉදිරියට ආවෝය. රජද නුබලාගේ ස්වාමියෝගේ සේවකයන් කැඳවාගෙන මාගේ පුත්‍ර වූ සාලමෝන් මාගේ අශ්වතරයා පිට නංවාගෙන ගීහෝන්ට ඵලයල්ලා. එහිදී ශාදෝක් පූජකයා සහ නාතාන් අනාගත වක්තෘ ඔහු ඊශ්‍රායල් කෙරෙහි රජකොට ආලේප කෙරෙත්වා. නුබලා හොරනෑව පිඹ සාලමෝන් රජු සැරදේවයි කියා පල්ලා. එවිට නුබලා ඔහු අනුව නැගී වරෙල්ලා. ඔහු දෑවිත් මාගේ සිංහාසනයේ පිට හිඳී ගනීවා. ඔහුම මා වෙනුවට රජ වන්නේය. ඔහු ඊශ්‍රායල් වරුන්ද යුදාවරුන්ද කෙරෙහි අධිපතියා කොට පත් කළෙමි ඔවුන්ට කීවේය. ආමෙන්. ආමෙන්. මේ සිදුවීම සිද්ධ වුණේ ඒ දාවිත් රජතුමාගේ අශ්වතරයා පිට නංවලා එයාගේ පුත්‍රයා වූ සාලමොන්ව ජෙරුසලමට රැගෙන ආවා රජ ලෙස ආලේප කරාට පසුව. ඉතින් මේ සංකේතය සිද්ධ විය යුතුව තිබුණා. ඒ මොකද මෙසියස් රජතුමා දෙවියන් වහන්සේ විසින් පත් කරනු ලබන්නා වූ මෙසියස් නැමැති ඒ දාවිද්ගේ පරපුරේ රජතුමා මේ ආකාරයටම ජෙරුසලමට ඇතුල් වෙනවයි කියන එක ඔවුන් බලාගෙන සිටියා. ඒක සංකේතයක්. ඒක නිසා තමයි ඔවුන් දාවිද්ගේ පුත්‍රයාට හෝසන්නා කියලා හෝසන්නා කියමින් ප්‍රකාශ කරනු ලැබුවේ. හෝසන්නා කියන එක හේබ්‍රව වචනයක්.
ආලෙලුයා වගේ තමයි අපි දන්නවා ආලෙලුයා කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා කියලා. ඉතින් හෝසන්නා කියන එකටත් තේරුමක් තිබෙනවා. ඒ තේරුම බයිබලයේ එක තැනක තමයි තිබෙන්නේ. දරුවෝ ඉගෙනගෙන ඇති ගුරුවරුන්ගෙන්. ඉතින් හෝසන්නා කියන එකේ තේරුම තමයි ස්වාමිනී දැන් අපව ගැලෙව්ව මැනව. ආමෙන්. ස්වාමිනී දැන් අපව ගැලෙව්ව මැනව. ඒක ගීතාවලිය පොතේ සමහර විට අපි ගීතිකා ගායනා කරනවා තේරුම් දන්නේ නැතිව. අපි ඒ ගැඹුරට දන්නේ නැතිව මොකද අපි එච්චර යන්නේ නැති නිසා ඉතින් ගීතිකා ලස්සනට ගීතිකා විදියට ගායනා කරනවා. ඉතින් මේ ගීතාවලිය 118 වෙනි පරිච්ඡේදයේම දාවිද් රජතුමා කතා කරන්නේ යේසුස් වහන්සේගේ මේ රජ ලෙස පැමිණෙන මොහොත ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒ එකේ ඉඳලා 29ටම මම කියවන්න යන්නේ නැහැ. අපි 20 ඉඳලා 29 වෙනකන් ඉතා වැදගත් පද කීපයක් අපි බලලා මේ සමරන්නට යනවා උන්වහන්සේ ජෙරුසලමට ඇතුල් වීම. ගීතාවලිය 118 20 වෙනි පදේ ඉඳලා පුතේ නිමාඩුව කියමු. ස්වාමින්ගේ දොරටුව මේය. ධර්මිෂ්ඨයෝ එයින් ඇතුල් වන්නෝ. ආමෙන්. අපි ගායනා කරනවා ස්වාමින්ගේ දොරටුව තුලින් ඇතුල් වී ප්‍රශංසා කරමින් සිටිමි. ආමෙන්. ඉතින් මේ ස්වාමින්ගේ දොරටුව මේය. මේ තමයි ස්වාමින්ගේ දොරටුව යේසුස් වහන්සේ. ඇතුව මේ සභාවේ තියෙන ඉදිරිපස දොරවල් නෙමෙයි. ආමෙන්. ස්වාමින්ගේ දොරටුව මේය. ධර්මිෂ්ඨයෝ එයින් ඇතුල් වන්නෝය. උන්වහන්සේ තුලින් තමයි ධර්මිෂ්ඨ මනුෂ්‍යයා ඇතුල් වෙන්න යන්නේ උන්වහන්සේගේ මාලිගයට. ආමෙන්. උන්වහන්සේගේ මාලිගය තමයි සුද්ධස්ථානයේ ස්වර්ගය. ආමෙන්. එකම දොරටුවයි තිබෙන්නේ ඒ ස්වාමින්නු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මේක දාවිද් රජතුමා තමයි එලිදරව් කරන්නේ. ඒ 20 කියනවා ස්වාමින්ගේ දොරටුව මේය ධර්මිෂ්ඨයෝ එයින් ඇතුල් වන්නෝය. 21. මම ඔබට ස්තුති කරන්නෙමි. මක් නිසාද ඔබ මට උත්තර දී මාගේ ගැලවීම වී සිටිනසේක. ගේ සාදන්නන් විසින් එපා කළ ගලම කොනේ ප්‍රධාන ගල විය. ආමෙන්. අපි දන්නවා මේක. මොකද මේක නව ගිවිසුමේ තිබෙන නිසා. නමුත් මේක පළවෙනි ස්ථානයේ තමයි මෙතන. දාවිද් රජතුමා කියනවා යේසුස් වහන්සේ ගැන ගෙය සාදන්නන් විසින් එපා කළ ගලම කොනේ ප්‍රධාන ගල විය. ආමෙන්. යේසුස් වහන්සේව එපා කරනු ලැබුවා. හැබැයි ඒ මාලිගය ගොඩනගන්න ඒ අපේ ජීවනයේ නැමැති අපේ මාලිගය ගොඩනගන්නට තිබෙන ප්‍රධානම ගල තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ අච්චිවාරම පිට මත තමයි අපේ ගෘහය අපි ගොඩනගා ගන්නේ. ආමෙන්. ඊට පස්සේ 22 23 මේක ස්වාමීන්ගේ ක්‍රියාවය. ඒ අපේ ඇසට ආශ්චර්යමත්ය. ස්වාමින් විසින් සෑදූ දවස මේය. එහිදී අපි ප්‍රීති වෙමුව, සන්තෝෂ වෙමුව. ආමෙන්. මේ ඔක්කොම ගීතිකා මගේ සෙනෙවන්තේ. බලන්න ස්වාමින්ගේ දවස මේය අපි ප්‍රීති වෙමු. ඒ තමයි රජෙක් ලෙස යේසුස් වහන්සේ ජෙරුසලමට ඇතුල් වුණු දවස. අනාගත වක්තරු කිව්වා සියෝන් දියණි ප්‍රීති වේව් මෙන්න නුඹ වෙතට ස්වාමින් වහන්සේගේ ආශිර්වාද ලත් තැනැත්තා වඩිනසේක. ආමෙන්. ප්‍රීති වෙන දවස. ඒක නිසා එදා සියෝන් දියණියට කිව්වා නුඹලා ප්‍රීති වෙන්න නුඹේ රජතුමා ජෙරුසලමට වඩිනවා ඇත. ආමෙන්. ඒක තමයි මෙතන මේ කියන්නේ. ස්වාමින් සෑදූ දවස මේය. එහිදී අපි ප්‍රීති වෙමුව, සන්තෝෂ වෙමුව. 25. ස්වාමීනි දැන් අප ගැලෙව්ව මැනව. ස්වාමීනි දැන් අප සඵල කළ මැනව. මේ තමයි හෝසන්නා කියන වචනේ තේරුම. මෙතන තමයි මේක සඳහන් වෙන්නේ. ස්වාමිනී දැන් අප ගැලෙව්ව මැනව. ස්වාමිනී දැන් අප සඵල කළ මැනව. ආමෙන්. හෝසන්නා. ආමෙන්. අපි ගායනා කරනවා හෝසන්නා කියලා. ඒක දෙවියන් වහන්සේ වෙතට යද්දී අපි උන්වහන්සේට මොර ගසන්නේ ස්වාමිනී දැන් අපව ගැලෙව්ව මැනව. ආමෙන්. හොඳයි අපි ඊළඟට අපි 27 අනේ 26 ස්වාමින්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේය.
ස්වාමින්ගේ ගෘහයේ සිට අපි නුඹලාට ආශිර්වාද කළෙමුව. ආමෙන්. හොඳයි 27 ඊට වැදගත් පදයක් ඒක. මම ඒක පස්සේ වලට තේරුම් කරන්නට යනවා. අපි මේ පදය අහමු 27. ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ අපට එළිය දුන්සේක. පූජාසනයන් වල පූජාව රැහැණෙන් බඳිව්. ඔබ මාගේ දෙවියන් වහන්සේය. ඔබට ස්තුති කරන්නෙමි. ඔබ මාගේ දෙවියන් වහන්සේය. ඔබ උසස් කරන්නෙමි. ස්වාමීන්ට ස්තුති කරව. මක් නිසාද? උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ආමෙන්. මෙතන කියනවා ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේය. ආමෙන්. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. අපේ සභාව මට ඊයේ කෙනෙක් කතා කරලා කිව්වා මේ ඔයාලට දැනගන්න ඉතින් පාස්ටර් මේ සභාවල ශුද්ධාත්මයන්න් වහන්සේ ගැන හරි තේරුමක් නැහැ සෙනගට කියලා. මං කිව්වා යාට මං යම පැහැදිලි කළා මං යාට කිව්වේ සභාව මේ දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන එක ඇත්තටම හරියටම තේරුම් අරගෙන නැහැ. ඒකට හේතුව මං කියන්නේ උන්වහන්සේගේ ස්වභාවයේ ප්‍රමාණය. ඒක අපි තේරුම් ගන්න ඕනි. මම කියන්නේ මේ වචනය. ආමෙන්. මගේ සෙනෙහවන්තය අපි දෙවියන් වහන්සේ කියලා කතා කරනවා නම් ඒ කතා කරන්නේ ත්‍රිත්වයක දෙවියන් වහන්සේට පමණයි. ඒ කියන්නේ පියාණන් පුත්‍රයාණන් ශුද්ධාත්ම. ඔබ දෙවියන් වහන්සේ කියලා ඔබ ආමන්ත්‍රණය කරන සෑම මොහොතකම ඔබ ප්‍රකාශ කරන්නේ තුන් දෙනාටම පියාණන් වහන්සේට පුත්‍රයාණන් වහන්සේට ශුද්ධාත්මයන්න් වහන්සේට. ආමෙන්. දැන් අපි හිතාගෙන ඉන්නවානේ දෙවියන් වහන්සේ කිව්වහම මේ එක්කෙනෙක් ඒ කියන්නේ මේ පියාණන් වහන්සේ නෑ. පියාණන් වහන්සේ එයත් දෙවියන් වහන්සේ. ඒක නිසා තමයි යේසුස් වහන්සේ කියන්නේ නුඹලා ස්වර්ගයේ පියාණන් වහන්සේට යාඥා කරන්න. දෙවියන් වහන්සේට නෙමෙයි දෙවි පියාණන් වහන්සේට. එතකොට දෙවියන් වහන්සේ කියන්නේ තුන් දෙනෙක්. ආමෙන්. ඒ කියන්නේ එයා එක දෙවියන්. හැබැයි එයාගේ ස්වරූප තුනයි. ඒ දෙවියන් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ නෙමෙයි. පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ. ආමෙන්. ඒක වරද්දව ගන්න එපා. අපි ස්වර්ගයේ සිංහාසනයේ ඉන්න තනන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ පියාණන් වහන්සේ කියලා. අබ්බා පියාණන් වහන්සේ මතක් දෙවි පියාණන් වහන්සේ. පියාණන් ඇතුල් වෙන්නම ඕනි. එතකොට ඒ පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ. ඊළඟට පුත්‍රයාණන් වහන්සේ දෙවියන් වහන්සේ. ශුද්ධාත්මයන්න් වහන්සේ දෙවියන් වහන්සේ. ආමෙන්. මෙන්න මේ සත්‍යතාවය අපි තේරුම් ගන්න ඕන. ඒක නිසා මෙතන දැන් මේ දාවිද රජතුමා කියනවා ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේය. ආමෙන්. ආමෙන්. යේසුස් වහන්සේ සැබෑ එකම දෙවියන් වහන්සේමයි. ආමෙන්. ඒ කියන්නේ පියාණන් වහන්සේ මයි කියන එක නෙමෙයි. ආමෙන්. දෙවියන් වහන්සේ කියන එක. ඒ කියන්නේ පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ. පුත්‍රයන්න් වහන්සේ දෙවියන් වහන්සේ. ශුද්ධාත්මයන්න් වහන්සේ දෙවියන් වහන්සේ. ආමෙන්. ආමෙන්. ඊට පස්සේ කියනවා උන්වහන්සේ අපට එළිය දුන්සේක. ආමෙන්. එළිය තමයි ආලෝකය තමයි පාප රහිතභාවය. ආමෙන්. පාපයෙන් මිදීම දුන්නේ උන්වහන්සේයි. අන්ධකාරය නැති කළේ උන්වහන්සේයි. ආමෙන්. ස්වාමින් වහන්සේ නුඹට එළිය දුන්සේක. ආමෙන්. පාපය නැති කරන්නේ උන්වහන්සේයි. ආමෙන්. ඊට පස්සේ කියනවා මගේ සෙනෙහවන්තය මම මේ ඔබට මේ කාලේ ගන්නේ නමස්කාර කාලේ. ආමෙන්. ඊට පස්සේ කියනවා පූජාසනේ අන්වල පූජාව රැහෙනින් බදිව්. මේක ඉතා ගැඹුරුයි මේ ප්‍රකාශනය. මේ ප්‍රකාශනය කියන්නේ මෙතනින් පසුව පූජාව ඉවරයි. ආමෙන්. අපි ඒක බලන්න යනවා හේබ්‍රු පොත ලෙවි කතාවේ 4 වෙනි පරිච්ඡේදයේ පාප පූජා 4ක් සඳහන් වෙනවා. ආමෙන්. පාප පූජා 4ක් ලෙවි කතාව 4 වෙනි පරිච්ඡේදයේ. ඒ සෑම පාප පූජාවක් තුලම සිද්ධ වෙන්නේ මිනිස්යාගේ පාපයට නියමිත වන්දිය ගෙවීමයි. ආමෙන්. තේරුම් ගන්න දෙයක් තියෙනවා. හැම පූජාවක් තුලම සිද්ධ වෙන්නේ මිනිස්යා විසින් ගෙවිය යුතු වන්දිය ගෙවීමයි. ආමෙන්. ඒ වන්දිය ගෙවීම
කළාට පසුව තව කොටසක් ඉතුරුව තිබෙනවා. සම්පූර්ණ වෙන්නට. ඒ තමයි දෙවියන් වහන්සේත් එක්කලා දැන් පෞකාර මිනිස්යාව සමගි කිරීම. ආමෙන්. පූජාව කියන්නේ ඒ දඬුවම. ඒ කියන්නේ වන්දිය. සෑම පාපයකටම දඬුවමක් තියෙනවා. ඒ වචනේ කියනවා පාපේ කුලිය නම් මරණයයි. ආමෙන්. දඬුවමක් මරණය. ඒ මරණය තමයි පූජාව. ආමෙන්. එතකොට ඒ පාප පූජා 4ක් ලැබී කතාවේ තියෙනවා. ඒ පූජා වලින් පස්සේ ඒ සෑම පූජාවකටම පස්සෙම සමගි කිරීමක් කරනවා. ඒ සමගි කරන්න බෑ පූජාවෙන්. සමගි කරන්න පුළුවන් පූජාවේ ලෙයින් විතරයි. ඒක නිසා තමයි හේබ්‍ර පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ අවසානයේ කියන්නේ ලේ වැගිරීමක්ද නැතිව ක්ෂමා කිරීමක් නැත. ආමෙන්. එහෙනම් ලේ වගුරවන්නට ඕන දෙවියන් වහන්සේ සමාව දෙන්න, සමගි වෙන්න. ආමෙන්. මෙතන කියනවා අන්වල පූජාව රැහැනින් බඳිව්. පූජාසනේ අන් ඉතා වැදගත්. ආමෙන්. අපි ඒකයි බලන්න යන්නේ. ඒක නිසා අපි ලෙවී කතාව 4 පද 4ක් බලන්න යනවා. 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය, 18 වෙනි පදය, 25 වෙනි පදය සහ 34 වෙනි පදය. ආමෙන්. හොඳයි පුතේ ඉස්සෙල්ලාම කියන්නේ 7 වෙනි පදය. තවද පූජකයා ලෙයින් මදක් ස්වාමීන් වහන්සේ ඉදිරිෙහි සම්මුඛ වීමේ කූඩාරමේ තිබෙන සුවඳ දුම් පූජාසනයේ අම්පිට ගා සම්මුඛ වීමේ කූඩාරමේ දොරකොඩ ළඟ තිබෙන දවන පූජාසනයේ මුල ගුණාගේ ලේ සියල්ල වත් කළ යුතුය. ආමෙන්. දැක්කද? අන්වල ලේ ගාලා පූජාසනයේ ළඟ සියලුම ලේ වක් කරන්නට ඕන. ආමෙන්. සමාව ලැබෙන්න. ඊට පස්සේ 18 වෙනි පදේ තියෙන්නේ ඊළඟ පූජාව. මම කිව්වා පූජා 4ක් මෙතන තියෙනවා. පාප පූජා 4ක්. ඊගාවට තියෙන්නේ 18 වෙනි පදේ. මොකද මම ඔක්කොම කියවන්නේ නැත්නම් ඔබට තමයි වගකීම තියෙන්නේ ගෙදර ගිහිල්ලා කියවන්න. ආමෙන්. 18. තවද ඔහු ලෙයින් මදක් ස්වාමීන් වහන්සේ ඉදිරියේ සම්මුඛ වීමේ කූඩාරමේ තිබෙන පූජාසනයේ අංපිට ගා සම්මුඛ වීමේ කූඩාරමේ දොරකොඩ ළඟ තිබෙන දවන පූජාසනයේ මුල ඉතිරි ලේ සියල්ල වත් කළ යුතුය. ආමෙන්. ඊළඟට 25 වෙනි පදේ ඊළඟ පූජාව. පූජකයාද තමාගේ ඇඟිල්ලෙන් පාප පූජාවේ ලේගෙන දවන පූජාසනයේ අංපිට ගා උගේ ලේ දවන පූජාසනයේ මුල වත් කෙරේවා. ආමෙන්. අවසාන පදයේ 34. අවසාන පූජාව. පූජකයා පාප පූජාවේ ලෙයින් මදක් ඇඟිල්ලටගෙන දවන පූජාසනයේ අම්පිට ගා උගේ ලේ සියල්ල පූජාසනයේ මුල වත් කෙරේවා. ආමෙන්. එතකොට දාවිද රජතුමා කිව්වේ මොකක්ද? පූජාසනයේ අන්වල පූජාව රැහැනින් බඳිව්. ආමෙන්. ඒක එතනින් අවසන් වෙන්නට යනවා. පූජා අවසන් වෙලා සමගි කිරීම සදා කාලෙටම මේ කරගෙන ආපු ක්‍රමය මගේ සෙනෙහවන්තය නවතින්නට යනවා. මේක ගැඹුරු දාවිද රජතුමාගේ එලිතරව්වක්. ආමෙන්. මේ යේසුස් වහන්සේගේ පැමිණීම උන්වහන්සේ අදවැනි දවසක එලෙස ජෙරුසලමට ජයග්‍රාහීකව කොටලු අපිට ඇතුල් වෙලා උන්වහන්සේ නැවත ජෙරුසලමෙන් පිට වුණේ නැහැ. උන්වහන්සේට සිද්ධ වුණා මුළු මනුස්ස සංහතිය වෙනුවෙන්ම මිනිස්යාගේ පාපයට දඬුවම පිණිස කුරුසියේ ජීවිතේ පූජා කරන්නට. අපි ගීතිකා කණ්ඩායමේ යමු. දැන් මම මේ කාලේ අවසන් කරන්නට අපි හේබ්‍ර පොතේ 9:11-12 පද බලන්නට යනවා. පුතා එක පෙරලා ගන්න. මගේ සෙනෙහවන්තය උන්වහන්සේ සිකුරාදා දින කුරුසපත් වුණා. උන්වහන්සේ කුරුසපත් වුණේ ඇයි? මුළු ලෝකයාගේම පාපයේ දඬුවම වන්දිය පූජාව කරන පිණිසයි. ආමෙන්. ඊට පස්සේ උන්වහන්සේ ඒ පූජාව කරලා ඉවර වෙලා උන්වහන්සේව කුරුසියෙන් බාලා උන්වහන්සේව තැන්පත් කරනු ලැබුවා. උන්වහන්සේව තැන්පත් කරලා උන්වහන්සේ දින 3කින් ආමෙන්. උන්වහන්සේ මරණය, පාතාලය, නිරය පරාජය කරලා උන්වහන්සේ ජයග්‍රාහීකව නැගිට්ටා. ආමෙන්. දැන් සෙනෙහවන්තය සියලු මිනිස්යාගේම පාපයට ගෙවිය යුතු වන්දිය කුලිය ගෙවලා ඉවරයි.
ආමෙන්. ආමෙන්. සියලු මනුෂ්‍යයා වෙනුවෙන් මොකද පාපයේ කුලිය නම් මරණයයි. ඒ මරණය ඒ කුලිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසගසේදී සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ ජීවිතය පූජා කරමින් ඒ පූජකයෝ දවස් පතා සතිපතා අවුරුදු පතා එක දිගටම කරගෙන ආවා වූ ඒ පාප පූජාව මිනිස්යාගේ පාපය නිසා ගිවිය යුතු ඒ වන්දිය ගෙවමින් ඇවිල්ලා සදා කාලෙටම යේසුස් වහන්සේ ඉදිරියේ ඉන්න අයටත් පසු හිටිය අයටත් එකම පූජාවක් විදියට උන්වහන්සේ පූජා කරනු ලැබුවා. ඊට පස්සේ උන්වහන්සේ තුන්වෙනිදා නැගිට්ටා. දැන් උන්වහන්සේ ඉදිරිව තිබෙනවා සමගි කරන්නට. උන්වහන්සේ ස්වර්ගයට එනම් සැබෑ වූ සුද්ධස්ථානයට ඒ සැබෑ මණ්ඩපය ඒ අන්වලින් නියෝජනය කෙරුවා වූ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට උන්වහන්සේ රැගෙන ගියා. වස්සන්ගේත් එළුවන්ගේත් ලේ නෙමෙයි උන්වහන්සේගේම ලේ. මොකටද? පූජාසනයේ වක් කරන්න. වක් කරලා මිනිස්යාට සදා කාලිකම දෙවියන් වහන්සේක සමගිකම කරන පිණිස අපි හේබ්‍රෙව් පොතේ බලන්නට යනවා 9 වෙනි පරිච්ඡේදයේ පද දෙකක් 11 සහ 12. කියන්න පුතේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මතු පැමිණෙන්නා වූ යහපත් දේවල උත්තම පූජකයෙක්ව පැමිණ වඩා උතුම් වූ වඩා සම්පූර්ණ වූ අතින් නොසෑදුවා වූ එනම් මේ භූමික මැවිල්ලට අයිති නොවන්නා වූ මණ්ඩපයේ මැදින් එළුවන්ගේ වස්සන්ගෙත් ලේ කර්ණ කොටගෙන නොව තමන්ගේම ලේ කර්ණ කොටගෙන අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල් වූ සේක. ආමේන්. උන්වහන්සේ ඒ පූජකයෝ දවස් පතා සති පතා ඊට පස්සේ ඒ පූජාසනේ අති සුද්ධාසනේ ඇතුල් වීමේ භයානකකම නිසා ඒක උත්තම පූජකයාට අවසර දුන්නා අවුරුද්දකට එක වතාවක් විතරක් ඇතුල් වෙන්න. හැබැයි ඔහුට සිදු වුණා හැම අවුරුද්දෙම ඇතුල් වෙන්න. මොකටද? මිනිස්යා වෙනුවෙන් පාප පූජාව කරලා ඒ සතාගේ ලේ අරගෙන දෙවියන් වහන්සේගේ පූජාසනයේ අංවල ගාලා ඒ පූජාසනයේ ලේ වක් කරලා මිනිස්යාව සමගි කරන්නට. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ අපි හැම කෙනෙක් නැගී සිටිමු. උන්වහන්සේගේ ඒ ශුද්ධ ලේ උන්වහන්සේ රැගෙන ගිහිල්ලා උන්වහන්සේ එකම වතාවක් අර පූජකයෝ සතිපතා දවස්පතා අවුරුදු පතා ගිය ගමන උන්වහන්සේ එක වතාවක් ඒ අති සුද්ධස්ථානට ඇතුල් වුණා. ඒ ලේ රැගෙන දෙවියන් වහන්සේත් එක්කලා අපිව පියාණන් වහන්සේත් එක්කලා අපිව සමගි කරන පිණිස. ආමේන්. දැන් උන්වහන්සේ ඊට පස්සේ උන්වහන්සේ ගෝලියෝ සමග දින 40ක් ගත කරලා උන්වහන්සේ නැවත මිනිස්සු බලාගෙන ඉද්දී ස්වර්ගයට ගිහිල්ලා පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ දැන් උන්වහන්සේ වාඩි වෙලා ඉන්නවා. ආමෙන්. අපි අද දවසේ සමරන්නේ උන්වහන්සේ ජෙරුසලමට ඇතුල් වුණා වූ ඒ ජයග්‍රාහී උන්වහන්සේගේ රජෙක් ලෙස ඇතුල් වුණා වූ ඒ ගමනයි. අපි ඒ ගමන සමරමින් අපි දැන් මේ අවසාන ගීතිකාව ගායනා කරන්නට යනවා. හෝසන්නා හෝසන්නා ස්වාමින්ගේ නාමයෙන් වඩින තැනන් වහන්සේට හෝසන්නා. තීරුම ඇතිව ගායනා කරන්න. ස්වාමිනී දැන් අප ගැලෙව්ව මෙලව. ආමෙන්. Hosanna, 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 Hosanna. Devati devindu nive Hosanna, Rajati rajidu nive Hosanna. Hosanna, Hosanna, Hosanna. ප්‍රීතියෙන් ගායනා කරන්න. අනාගත වක්තරු කිව්වා ජෙරුසලම් දියණියනේ ප්‍රීති වෙන්න කියලා. මේ අද දවස නුඹේ දවසයි ප්‍රීති වෙන දවසයි. Devati devindu nive Hosanna, Rajati rajidu nive Hosanna. දෙවිඳු නමින් වඩින රජුන් ආසිරි වේවා. ජීවමාන පුතුනි ඔබට පැසසු වේවා. නමින් වඩින රජුන් ආසිරි වේවා. ජීවමාන පුතුනි ඔබට
Hosanna, 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 Hosanna. Devati Devani, Hosanna, Raja Rajini, Hosanna. Lazarus pranayadu Yesu nisamide ජීවමාන රජුන් නොබයි යේසු සමින්දේ දෙවිත් Yesu nisamide ජීවමාන රජුන් නොබයි Yesu සමින්දේ දෙවිදුන් අප හටදුන් රන් කරඬුව වෙන්නේ දමිටු රජුන් පුතුන් නොබයි යේසු සමින්දේ අසරණ යට ජල දහරා ගඟුල ගලන්නා එවන් ගඟුල යේසුනි ඔබ අට හොසන්නා දේව පුතුන් වඩින්නා හොසන්නා 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 දේවාති දෙවිදුනි හොසන්නා රාජාති රජදුනි හොසන්නා මිහි කත කම්පා කර ජය කුසර උදින්නා අහස්තලෙන් ආසිරිමල් වැස්ස වහින්නා Yesu rajuni obaya minis kirul daranna deva putun wadinna hosanna 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 devati deviduni Hosanna, Rajati Rajini, Hosanna, 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 Hosanna. Devati Deviduni Hosanna, Rajati Rajiduni Hosanna. අපි රජතුමාට හෝසන්නා කරමු. උන්වහන්සේව නමස්කාර කරමු. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. ඒ දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබන වහන්සේ ඒ දේව පුත්‍රයාණන් ඒ රජතුමා පැමිණියා යෙරුසලමට. හalleluya. කොරාබාෂාකාරී කෝරි බේබි අපි උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේට නමස්කාර කොට අපි වේගයෙන් උන්වහන්සේට අප්‍රසන්නාද දෙමු. අපි උන්වහන්සේව පිළිගනිමු. උන්වහන්සේ අපේ රජතුමා, උන්වහන්සේ අපේ දෙවිදානෝ, උන්වහන්සේ අපේ ගැලුම් කරුවානෝ, උන්වහන්සේ අපව ආලෝකමත් කරන්න. උන්වහන්සේ තමයි සැබෑ විකම ගැලුම් කරුවෝ ස්වාමීන් වහන්සේ. හalleluya. රිබාෂාකාරාබා ස්වාමිනී ඔබට ස්තුතියි. ඔබට ප්‍රශංසා වේවා. හalleluya. හalleluya. හිතනේ ප්‍රීතියෙන්ද? ආමෙන්. ප්‍රීතිමත් දවසක්. ආමෙන්. හalleluya. අද දවසේ අපි සමරනු ලැබුවා. ආමෙන්. දැන් අපි උන්වහන්සේගේ ජීවමාන වචනය අසන්නට යනවා.
අද දවසේ වචනේ දේශනා කරන්නේ මම. අපි උන්වහන්සේගේ අභියස අපි නැගී සිටින මොහොතේදීම අපි බාර වෙලා යාඥා කරමු. උන්වහන්සේගේ ඒ පුදුමාකාර වූ කුරුස පූජාව අපේ ඇස්වලට පෙනෙන දෙයට වඩා ඒ තුල ගැබ්වී තිබෙනා වූ අභිරහස ඒ ආත්මික ඒ ක්‍රියාවලිය අද දවස අපගේ ජීවිතවලට පැමිණෙන්න කියලා අපි උන්වහන්සේට බාර වෙමු. අබ්බා දේව පිතාත්තේ ස්වර්ගයේ සිංහාසනයේ වැඩ සිටිනා වූ දෙවි පියාණනි, මෙන්න ඔබ పూర్වෙන් කැඳවනු ලැබුවා වූ ඔබ වහන්සේගේ දරුවන්. පියාණනි, ඔබ වහන්සේ ප්‍රේම කරන ලද්දවුන්ට ඔබ වහන්සේ සූදානම් කරනු ලැබුවා වූ ස්වාමිනී, ඒ අති මහත් වූ ස්වාමිනී ජීවනය නැමැති ඔටුන්න හිමි කරගන්න පිණිස ඔබ වහන්සේ විසින් ස්වාමිනී මේ සෑම දරුවෙක් රැගෙන ඇවිත් තිබෙන නිසා ස්තුතියි. අද දවස පියාණෙනි, ඔබගේ ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන මලුන්ගෙන් ස්වාමිනී යේසුස් වහන්සේව නැකිටනු ලැබුවා වූ ඒ ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන අද දවස ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන් වැටී සිටිනවද? ඔවුන් ආත්මිකව මැරී සිටිනවද? ඔවුන් දුර්වලව තිබෙනවද? ඔවුන් නොදන්න කමේ සිටිනවද? අද දවස ස්වාමිනී ශුද්ධාත්මයන්නි, මෙන්න ඔබට බාරයි. ඔබ වහන්සේ ඔවුන්ව ජීවනයට රැගෙන එන්න, අවබෝධ කරලා දෙන්න. පියාණනි, ඒත්තු ගන්වලා අනුග්‍රහයට ඇතුල් කරන්න. අනුග්‍රහය කරන කොටගෙන ස්වාමිනී ඔවුන්ව රැගෙන යන්න. රාජාලිම්මෙන් ඉදිරියට ඉහළට ස්වාමිනී. මෙන්න බාර වෙන අතර මම හිස් වෙනවා ස්වාමිනී. මම වාචනයක්, හිස් වාචනයක් ඔබ රැගෙන කැමැති ලෙස ඔබ වහන්සේ පාවිච්චි කරන්න. පියාණනි, අපට විරුද්ධ වෙන ස්වාමී අන්ධකාරයට අයිති සියලුම දේ බලකොටු, ඒ වගේම ස්වාමී අපගේම දුර්වලකම් සියල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දුර වෙන අනකොට ඔබගේ ශුද්ධ වූ ලේවලට බාර වෙලා යටත් වෙනවා. ස්වාමීන් උජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හලෙලුයා. හොඳයි, අපි වාඩි වෙමු. අද දවසේ දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය අසන පිණිස. ආමෙන්. කී දෙනෙක් උනන්දුව සිටිනවද? ආමෙන්. උනන්දුව සිටිය යුතුව තිබෙනවා. ආමෙන්. දැන් මේ වචනේ පටන් ගන්න ලෑස්ති වෙද්දිම මට එකපාරටම වෙන වචනයක් ආවා. ආමෙන්. ඉතින් දැන් ඒක දාලා යන්නත් බෑ. ඔබට තේරෙනවද? මම ඒක මේ පෙරලන්නේ. යොෂුවා පළවෙනි පරිච්ඡේදයේ. ආමෙන්. බලන්න, යොෂුවට දෙවියන් වහන්සේ කිව්වා මගේ සෙනෙහවන්තය. පළවෙනි පරිච්ඡේදයේ මම මේක ඊයේ කතා කිව්වා වෙන්න ඇති පෙරේදා මේ අපේ ශෛලේ මේ රංජනී සිස්ටර්ලා ගෙදර මේ කොටසේ ඔයාලටත් කියලා දුන්නා මට මතක හැටියට. ඔව්. දෙවියන් වහන්සේ යොෂුවට කියනවා හයවෙනි පදේ කියනවා ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්න. ආමෙන්. ආමෙන්. මක්නිසාද මේ සෙනගට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුල දේශය නුඹ ඔවුන්ට උරුම කර දෙන්නේය. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්. ඒක විතරක් නෙමෙයි. 7 කියනවා මාගේ මෙහෙකරු මෝසෙස් නුඹට අනකල මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්නට බලා ගන්න පිණිස ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්න. ආමෙන්. මගේ සෙනෙහවන්තය යොෂුවට කියනවා නුඹේ මාගේ මෙහෙකරුණා වූ මෝසෙස් උඹට දුන්න මුළු ව්‍යවස්ථාවක් පවත්වන්නට. ඒක පවත්වන්න නම් උඹ ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්. ආමෙන්. එහෙම නැති වුණොත් ඒක කරන්න හම්බෙන්නේ නැහැ. ආමෙන්. ආමෙන්. මගේ සෙනෙහවන්තය, අපි ශක්තිමත් ධෛර්යමත් වෙන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ තුලයි. මන්ද උන්වහන්සේ කැදෙව්වේ දුර්වලින්ම. උන්වහන්සේ බලවත්යෝ ගෙනාවේ නැහැ. උන්වහන්සේ ප්‍රඥාවන්තයෝ ගෙනාවේ නැහැ. උන්වහන්සේ යෝධයෝ ශාරීරිකව පේන්න ගෙනාවේ නැහැ. උන්වහන්සේ ගෙනාවේ දූවිල්ලේ හිටියා වූ, කසල ගොඩේ හිටියා වූ උන්වහන්සේ ගෙනාවේ දුබලින්ව. ආමෙන්. හැබැයි උන්වහන්සේ දුබලින්ව ගෙනල්ලා කිව්වා දැන් ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්.
ඔබ දන්නවද? ඔබ අධ්‍යයනය කරනවා නම් තිමෝති කියන්නේ දුර්වල මිනිහෙක්. තිමෝතිට කිසි හයියක් තිබුණේ නැහැ. එයා බෙලහීන කෙනෙක්. ඒක නිසා පාවුල්තුමා නිතරම එයාට කියනවා මාගේ පුත්‍රය අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නෙමෙයි. ශක්තියෙත් බලයෙත් ප්‍රඥාවෙත් හික්මවීමේ ආත්මයක්. ආමෙන් බය අඩුකමේ ආත්මයක් අපට දුන්නේ නැහැ. මොකද එයා බය අඩු පුජ්‍යලෙක්ව හිටියා. ඒක නිසා කිව්වා යාට නිතරම උඹව ආලේප කරලා උඹ තුල තිබෙන දේ පාවිච්චි කරපන් නිකන් ඉන්න නැතුව. ආමෙන්. ඒයි එයා බය අඩු පුජ්‍යලෙක්ව හිටියා. එයාට කිව්වා උඹේ ලාබාලකම සුළු කරන්න එපා. ආමෙන්. ආමෙන්. ඒ මොකද උන්වහන්සේ ගෙනාවේ දුර්වලයි. හැබැයි උන්වහන්සේට විශ්වාසවන්තයි. ආමෙන්. උන්වහන්සේ ඉදිරියේ යටත් වූවන්. ආමෙන්. උන්වහන්සේ ප්‍රේම කරනවා. හැබැයි ඔවුන් මෙතෙන්ට ඇවිල්ලා සුද්ධාත්මයන් වහන්සේ තුල ශක්තිමත්ව ධර්මමත්ව ගමන් කරේ නැත්තම් දුර්වලයා හැමතිස්සෙම පාපෙට වැටෙනවා. ආමෙන්. දුර්වලයෙක් සිටියොත් හැමතිස්සෙම පාපෙට වැටෙනවා. වැටෙනවා අන්තිමට ඔටුන්න ගන්න හම්බෙන්නේ නැහැ. මොකද වැටීම කියන්නේ භයානක දෙයක් නිසා. ආමෙන්. පාපය අපිව වටනවා. ඒක නිසා අපි පාපයට නොවැටි සිටින්න නම් ශක්තිමත්ව ධෛර්යමත්ව සිටිය යුතුයි. ආමෙන්. ඒක නිසා මේ උදෑසන දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය ලබන්න ඔබ තුල ඒ ශක්තිමත් භාවය සහ ධෛර්යමත් භාවය තිබිය යුතුයි. ශුද්ධාත්මයන් වහන්සේ තුල. ආමෙන්. මගේ සිනහවන්තය. ඔබ මම දන්නවා අපි දැන් සූදානම් වෙන්නේ ලෝකයේ ආකාරයේ ලෝකයේ මිනිස්යන් සූදානම් වෙන ආකාරයට නොවුණා. ඒ උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව සිහිපත් කරන්න. ආමෙන්. ලබන සිකුරාදා දවසේ අපි සභාවක් විදිහට උන්වහන්සේගේ කුරුසයේ පූජා වීම අපි සිහිපත් කරනු ලබනවා. සෙනෙහවන්තය අපි හැම කෙනෙක්ම දන්නවා ඇයි යේසුස් වහන්සේ කුරුසියේ මැරුණේ කියලා. ආමෙන්. මං ඔබෙන් ඇහුවොත් පොඩි දරුවෙක් ඉඳලම යම් තේරුමක් ඇත්තම් එයාට කියන්න පුළුවනි ඇයි ජේසු කුරුසියේ මැරුණේ කියලා. ආමෙන්. ඔබ කියයි අපේ පාපේ නිසා අපේ සාපේ නිසා ජේසු කුරුසියේ මැරුණා. ආමෙන්. මම හරිද වැරදිද? ඔව් අපි එහෙම කියයි. ආමෙන්. එච්චර මම කියන්නේ සෙනෙහවන්තේ මේ මමත් කියන දේ තමයි. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනේ එලිදරව්ව අපට නොලබෙන තාක්කල් නිවැරදිව අපිට දැනෙන්නේ උන්වහන්සේ මැරුණේ මගේ පාපය සහ මගේ සාපය අහෝසි කරන්න ගෙවන්න එයින් මාව නිදහස් කරන්න දෙවියනි දේසුනි ඔබට ස්තුතියි මගේ පාපය ඔබ ගෙවලා ඉවර කරා මගේ ශාපය ඔබ ගෙවලා ඉවර කරා දැන් මම නිදහස් කියලා අපි ප්‍රීතිමත්ව ජීවත් වෙනවා. ආමෙන්. ආමෙන්. එහෙම නේද මගේ සෙනෙහවන්තය? ඔව්. හැබැයි ඔව් කිව්වට මේ උන්වහන්සේගේ කුරුසපත් වීම ඊට වඩා විශාලයි. ඒක මේ පොළවේදී සිද්ධ වුණා වූ භෞතික ක්‍රියාවලියක් වගේම ඊට එහයි මගේ සෙනෙහවන්තය. මේක ආත්මික ලෝකයේ අන්ධකාර රාජ්‍යයේ ආලෝක රාජ්‍යයේ මනුෂ්‍යයාගේ ජීවිතේ ඉතා විශාල බලපෑමකට විශාල ආරම්භයකට එහෙම නැත්නම් විශාල සන්ධිස්ථානයක් තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් වීම කියන්නේ. ආමෙන්. ඒක ඔබට මට පේන අපේ පාපේ නිසා අපේ සාපේ නිසා විතරක් නෙමෙයි. කීදෙනෙක් ආමෙන් කියනවද? විතරක් නෙමෙයි. එහෙම නැත්නම් ඒ විතරක් කියන කාරණාව ඇහුනොත් ඔබට ඔබ කියයි මේ කුරුසපත් උනේ පාපේ නිසා සාපේ නිසා නෙමෙයි කිව්වා කියලා. ආමෙන්. ඒක නිසා ඒකට විතරක් නෙමෙයි. ඊට එහා තව විශාල දෙයක් ඒ තුල ගැප් වෙලා අන්තර්ගත වෙලා තිබෙනවා මගේ සිනේවන්තය. ආමෙන්. අද දවසේ කී දෙනෙක් කැමතිද ඒ කාරණාව දැනගන්නට? ආමෙන්. අද දවසේ මම ඔබට කතා කරන්න යන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තුල මගේ සෙනෙහවන්තය ඒ උතුම් කුරුස පූජාව තුලින් ඔබ මම ලැබුවා වූ අනුග්‍රහය ගැනයි. ආමෙන්. කී දෙනෙක් කියනවද අනුග්‍රහය කියලා? ආමෙන්.
මොකද නව ගිවිසුම පවතින්නේ අද අනුග්‍රහය මත. ඒක අපි නිකන් කියනවා ඔහේ අනුග්‍රහය මත. ඒක නිසා අපි දැන් අනුග්‍රහයේ ඉන්නේ කියනවා. ආමෙන්. ඉතින් ඒ අනුග්‍රහය පැමුණුනේ කුරුස පූජාව තුලින්. ඒ අනුග්‍රහය තුල අපි ලබපු දේවල් සහ ලබා ගත යුතු දේවල් අපි දැනගත යුතුයි හොඳ ආකාරවම. මම භෞතික කාරණා කතා කරන්න යන්නේ නැහැ. භෞතික කාරණා ගොඩක් තිබෙනවා. නමුත් අද දවසේ අපේ තිබෙන කාලයත් එක්කලා මම ඔබට කැටි කරනවා ආත්මික කාරණා ඔබට කතා කරන්න පිණිස. ආමෙන්. මම සරලව පුළුවන් තරම් සරලව ඔබට දේ වචනේ කතා කරන්නම්. මොකද මං ඊයේ රාත්‍රියේ මගේ සහෝදරයෙකුට කතා කරද්දී එයා කිව්වා පාස්ටර් මේ සරලව කතා කරන්න කියලා. ආමෙන්. එයාට ස්තුතියි ඒක මට කිව්වට. ආමෙන්. ඔව් අපි සරලව කතා කරමු. ආමෙන්. ඊදරේක ආමෙන් කියනවද? ආමෙන්. හalleluya. හොඳයි මගේ සෙනෙහවන්තය. දැන් අපි මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ උතුම් පූජාව ගැන කතා කරන්න නම් අපි ඒදන් උයනට යන්නම ඕනි. ආමෙන්. මොකද ඒ ආරම්භක ස්ථානට අපිට නොගිහිල්ලා අපිට යමක් කතා කරන්න බෑ. ඒක නිසා අපි උප්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 16 17 පද අපි බලන්නට යනවා. ආමෙන්. උප්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 17 වෙනි 16 සහ 17 වෙනි පදේ පුතේ මම කියනකන් ඉන්න එපා. ඔයා පෙරලා ගත්තා නම් කියන්න. ස්වාමියෝ දෙවියන් වහන්සේ මිනිසයාට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස් වලින් කැමැති ලෙස කන්ට පුළුවන්. එහෙත් යහපත හා නපුර දැන ගැනීමේ ගහෙන් කන්ට එපාය. මක් නිසාද එයින් කෑ දවසේ ඒකාන්තයෙන් ඔබ නසින්නේහි යයි කීසේක. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේ ආදාම්ට කියනවා උඹ එයින් කෑ දවසේහි ඒකාන්තයෙන් නුඹ නසින්නේහිය. මේක කවුරු කියපු දෙයක්ද? දෙවියන් වහන්සේ කියපු දෙයක්. දෙවියන් වහන්සේ බොරු කියනවද? නෑ. ආමෙන්. දෙවියන් වහන්සේ ආදම්ට කිව්වා ආදම් මගේ පුත්‍රය කියන්නේ අපේ දේවචනේ නෑ. මොකද දෙවියන් වහන්සේ ප්‍රේම කරා බොහෝසෙයින්. පුතේ මේ ගහෙන් කන්න එපා. මේක අනක්. ආමෙන්. ආයාචනාවක් ඉල්ලීමක් නෙමෙයි. නුඹ මේ ගහෙන් යම් දවසක කෑවොත් කන දවසේහි නුඹ ඒකාන්තයෙන්ම මැරෙනවා. ආමෙන්. දෙවියන් වහන්සේ කිව්වේ. මැරුණද ආදම්බ? මං අහන්නේ දෙවියන් වහන්සේ කියපු කාරණාව. ආමෙන්. දෙවියන් වහන්සේ කිව්වනම් මැරෙනවා කියලා. දෙවියන් වහන්සේ බොරු කියනවද? නැහැ. ආමෙන්. ඔවුන් ඒ දවසේ ඒ ගහෙන් කෑවද ඒ සැබවින්ම ඒ දවසේදී ආදම් සහ ඒව මැරුණා. ආමෙන්. මං ඔබට කිව්වද මං කතා කරන්නේ ආත්මීක කාරණා ගැන කියලා. ආමෙන්. සැබවින්ම ඒ දවසේ ඒ දන් උයනේදී ආදම් සහ ඒව මැරුණා. මගේ සෙනෙහවන්තය දෙවියන් වහන්සේ බොරු කියන කෙනෙක් නෙමෙයි. ආමෙන්. ඇයි මැරුණේ? ඒගොල්ලෝ දෙවියන් වහන්සේ ආඥා කරලා කියපු දේ අන කැඩුවා. ඒකට අකීකරු වුණා. අකීකරුකම කියන්නේ පාපයයි. ඒ පාපය සිද්ධ වුණා ඔවුන් අතින්. ඒ පාපය සිද්ධ වෙද්දිම පාපය කියන්නේ මගේ සෙනෙහවන්තය දේ වචනේ කියනවා පාපයේ කුලිය රෝම 3:23 කියනවා පාපය ගැන සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිති කියලා. ආමෙන්. ඒ කියන්නේ පාපය කරන ඒ මොහොතදීම පාපය කරන කෙනා දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධකම කැඩෙනවා නැතුව යනවා. දෙවියන් වහන්සේත් එක්ක තව දුරටත් ඔහුට කිසිම සම්බන්ධකමක් නැතුව යනවා. ආමෙන්. ඒකට තමයි මරණය කියන්නේ. ඒක තමයි ආත්මීක මරණය. ආමෙන්. දෙවියන් වහන්සේ කතා කරලා කිව්වේ ඒක ගැනයි ආදම්ට. නුඹ මේකෙන් කන දවසේ නුඹ ඒකාන්තයෙන්ම මැරෙනවා. මොකක්ද? ආත්මය මැරෙනවා කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධකම එතනින් නැතුව යනවා. ආමෙන්.
දැන් මේ ලයිට් ඔක්කොම පත් වෙනවා මේ ෆෑන් ඔක්කොම පත් වෙනවා කතුන් දේවගැතුමා තමයි ඔය ඉලෙක්ට්‍රික් ගැන මේ අපිට වඩා දන්නේ එයා සද්දයකට ගිහිල්ලා කරලා ඒ ප්‍රධාන තැන වයර් එක කැපුවොත් මොකද වෙන්නේ ආමෙන් මොකද වෙන්නේ ෆෑන් නවතිනවා ලයිට් නිමෙනවා ආමෙන් ඒවා වැඩ කරන්නේ ඒ වගේ තමයි පාපය සිද්ධ වෙන මොහොතේදීම දෙවියන් වහන්සේත් එක්ක අපි සම්බන්ධ වෙලා තිබෙන සම්බන්ධකම ඒ මොහොතේදීම කැඩෙනවා. ආමෙන්. ඒකට ආයේ කාලයක් යන්නේ නැහැ මගේ සිනේවන්තේ. ඒක නිසා ඒ දන් උයනේදී දෙවියන් වහන්සේ එපා කියපු දේ ආඥා කරපු දේ ඔවුන් විසින් කරනපු මොහොතේදීම ආදම් සහ ඒව ආත්මික මරණයට පත් වුණා. ඒ කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක තිබුණු සම්බන්ධකම නැති වුණා. ආමෙන්. දෙවියන් වහන්සේ මිනිස්යාට කොයිතරම් ප්‍රේම කරාද? ආමෙන්. උන්වහන්සේගේ ප්‍රේමයට සීමාමයි නැහැ මගේ සිනේවන්ත. උන්වහන්සේ මිනිස්යාව මවන්න කලින් බලන්න මිනිස්යා වෙනුවෙන් මැව්වා මේ මුළු විශ්වය. කොයිතරම් අනර්ගද? ආමෙන්. මේක මැව්වේ උන්වහන්සේටද? ආමෙන්. මේ පුදුමාකාර මැවිල්ල උන්වහන්සේ මැව්වේ උන්වහන්සේටද දූතයන්ටද පුත්‍රයාටද නෑ මගේ සෙනෙවන්තය. උන්වහන්සේගේ සමානත්වයෙන් ස්වරූපේ මවනු ලැබුවා ඔබට මට එනම් මනුස්සයාටයි. ආමෙන්. කොයි තරම් ප්‍රේමයක්ද. එච්චර ප්‍රේම කරුවා මේ මනුස්සයාට දෙවියන් වහන්සේ අසීමිතව ප්‍රේම කරපු නිසා. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම නැතිව සිටින මොහොතේදී. ආමෙන්. ඒක වෙන්න බැරිද? ඔබ ගැලවීම ලබද්දී කලින් ඔබ මැරිලා නෙමේද හිටියේ? ආමෙන්. ඔබගේ ආත්මයට ජීවනය තිබුණාද? නැහැ. අපි ආත්මිකව මැරිලා හිටියේ. අපි ශරීර විතරයි ජීවත් වුනේ. ආත්මේ මැරිලා තිබුණේ. මගේ සෙනෙවන්තය හැබැයි දෙවියන් වහන්සේ අපිව හොයාගෙන ආවා. උන්වහන්සේ හොයාගෙන ඇවිල්ලා අපේ මැරිච්ච ආත්මයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරනකොටගෙන නැවත උප්පත්තිය දීලා අද අපි මෙතන ඉන්නවා. ආමෙන්. ඒ වගේ දෙවියන් වහන්සේ තමන් ප්‍රේම කර මිනිස්යාව සොයාගෙන ඒදන් උයනට ආවා. ආමෙන්. උන්වහන්සේ ආවේ නිකන් නෙමෙයි. මිනිස්යාගේ වරදට සදාකාලික විසඳුමක් උන්වහන්සේ අතේ අරගෙන ඒකට පිළියම සදාකාලිකව උන්වහන්සේ අරගෙන දැන් උන්වහන්සේ මිනිස්යා ස්වාගෙන ආව මගේ සිනේවන්තය. ඇවිල්ලා උන්වහන්සේ ආදම්ට ආදම් නුඹ කොහෙද කියලා කතා කරා. ආමෙන්. ආමෙන්. ඒ මන්ද වෙනදා උන්වහන්සේ එද්දී උන්වහන්සේ ළඟට දුවගෙන ආව. උන්වහන්සේව බදාගත්ත. උන්වහන්සේව එනකම් බලාගෙන සිටිය ආදම් එදා උන්වහන්සේ එද්දි පේන්න හිටියේ නැහැ. උන්වහන්සේ බැලුවා ආදම් පේන්න නැහැ. උන්වහන්සේ කතා කරා ආදම් නුඹ කොහෙද? ඇයි ආදම් ඒ වෙන විටත් දෙවියන් වහන්සේගේ ශබ්දය උනේ ඇහිලා එයා සැඟවිලා සිටියේ. එයා සැඟවිලා ඉඳලා එයා දෙවියන් වහන්සේට කියනවා මම නක්න බැවින් බයව මම සැඟවුනමි. ආමෙන්. මම නක්න බැවින් බයව මම සැඟවුණා. අපි 16:17 කිව්වේ ඊට උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. දෙවියන් වහන්සේ ආදම්ව සොයාගෙන එන්නේ උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ. මගේ සෙනෙහවන්තය. ඊට පස්සේ උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ තමයි අපි දකින්නේ දෙවියන් වහන්සේ ආදම්ව සොයන ආකාරය. ඊට පස්සේ දෙවියන් වහන්සේ ආදම්ට හඬ නගන ආකාරය. ඊට පස්සේ ආදම් කියනවා 10 වෙනි පදයේ 3 මට ඔබ වහන්සේගේ ශබ්දය උයනෙහි ඇසී මම නක්න බැවින් බයපත්ව සැඟවුනෙමි. ආමෙන්. දැන් මේ ආදම්මේව අපි ආදම් ගම්මුකෝ මගේ සෙනෙහවන්තය. කලින් දෙවියන් වහන්සේව මුණ ගැහුනේ ඒ විදිහට නෙමේද? ආමෙන්. දෙවියන් වහන්සේ ඔවුන්ව මවපු දාපටන් ඔවුන්ව සෑදුව දාපටන් දෙවියන් වහන්සේව මුණ ගැසුනේ දෙවියන් වහන්සේත් එක්ක හැසුරුනේ සම්බන්ධ වුනේ කතා බහ කරේ බදාගත්තේ මගේ සෙනෙහවන්තය ඒ දන් උයනේ ජීවත් වුනේ එහෙම නෙමෙයිද? ආමෙන්. එහෙම තමයි.
හැබැයි බය වුණාද නැහැ. හැබැයි ලැජ්ජා වුණාද නැහැ. දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔබ හිතනවද ඔබ ඇඳුම් ඇඳන් ඉද්දී ඔබ සම්පූර්ණ වැහිලා ඉද්දී දෙවියන් වහන්සේට ඔබේ ශරීරය පේන්නේ නැහැ කියලා? ආමෙන්. නෑ පේනවා. ශරීරය පිටත් පේනවා, ශරීරය ඇතුළත් පේනවා. ආමෙන්. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ලැජ්ජා වුණෙත් නැහැ. ආදම් ලැජ්ජා වුණෙත් නැහැ. හැබැයි දැන් ආදම් කියනවා ඔබගේ හඬ ඇහිලා මම බයව සැක වුණා. ඇයි මම නක්නයි. දෙවියන් වහන්සේ අහනවා ආදම් නුඹ නක්න බව නුඹට කිව්වේ කවුද? මම ඔබට කන්න එපා කියපු ගහෙන් ඔබ කෑවද? ආමෙන්. දෙවියන් වහන්සේට ඕන වුණා ආදම්වම මේ කාරණාව ආදම්ගෙන්ම අහන්න. දෙවියන් වහන්සේ නොදැන නෙමෙයි. ආමෙන්. දෙවියන් වහන්සේ ඒව ගහ ළඟට යද්දිත් දෙවියන් වහන්සේ දන්නවා. ගහෙන් කඩනවා කියලාත් දෙවියන් වහන්සේ දන්නවා. ගහෙන් කඩලා කනවා කියලාත් දන්නවා. ආදම්ට කවනවා කියලාත් දන්නවා. මගේ සෙනෙහවන්තය කැව්වේ නෑ. ආදම් කෑවා. ඒව ගිහිලා දුන්නා විතරයි. ආමෙන්. හැබැයි දෙවියන් වහන්සේ ඒක වැළැක්ුවේ නෑ. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේට වළක්වන්න පුළුවන්කම තිබුණා. හැබැයි බලය තිබුණා. හැබැයි උන්වහන්සේ කිව්වා මොකද්ද? උඹලට මම දෙනවා නිදහස. උඹලා කැමති ඕන දෙයක් කරපල්ලා. උඹලා කැමති මොකද්ද? ඒ දේ කරපල්ලා. උඹලට පුළුවන් තමන් කරන දේ හරිද වැරදිද කියලා හොයලා බලලා හරි දේ කරන්න. වැරදි දේ කෙරුවොත් ඒක මම නවත්තන්නේ නැහැ. ඒකේ විපාකෙත් උඹලටමයි. උඹලගේ පවුල් වලටමයි. උඹලගේ දරුවන්ටමයි. ආමෙන්. ආමෙන්. අදත් එහෙමයි මගේ සෙනෙහවන්තය. අපි දේවල් කරන්න ගිහිල්ලා අපට ඕන දේ කරන්න ගිහිල්ලා දෙවියන් වහන්සේගේ අකමැත්ත නම් උන්වහන්සේ නවත්තයි කියලා කරන්න ලෑස්ති වෙන්න එපා. එතකොට අපි හිතනවා දෙවියන් වහන්සේ නැවැත්තු වෙන තින්ද මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත. ආමෙන්. දෙවියන් වහන්සේ එදා නැවැත්තුවෙත් නැහැ. අද නවත්තන්න යන්නෙත් නැහැ. අද නැවැත්තන්නෙත් නැහැ. හෙට නවත්තන්න යන්නෙත් නැහැ. ආමෙන්. ආමෙන්. ඒක නිසා දෙවියන් වහන්සේට ඕන වුණා ආදම්ගේ කටින්ම මේක දැනගන්න. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. සෙනෙහවන්තය ආදම් දැන් මේ නක්නයි කියලා ප්‍රකාශ කරද්දී එයා සැබවින්ම නක්නව සිටියද? එයා සැබවින්ම නක්නව සිටියද? දැන් මේක සිද්ධ වෙන්නේ 11 වෙනි පදේ. ආමෙන්. උප්පත්ති පොතේ. දෙවියන් වහන්සේ ආදම්ට අඬ ගහන්නේ 9 වෙනි පදේ. ආමෙන්. උන්වහන්සේ ආදම්ට 9 10 11 තමයි මේ සිද්ධිය. ආමෙන්. ඊට පස්සේ බලන්න 7 වෙනි පදේ පොඩ්ඩක්. ඒ කියන්නේ ඊට කලින් මොකද්ද වෙන්නේ? ආමෙන්. පුතේ ඔයා පෙරලන් ඉන්න නම් 7 කියමු. හොඳට හුම්කන් දෙන්න. එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරි තමන් නග්නව සිටින බව ඔවුහු දැනගත්තෝය. ඔවුහු අත්තික්කා කොළ මහා තමන්ට ඉනවැසුම් සාදාගත්තෝය. ආමෙන්. ආමෙන්. මොකද්ද කරලා තියෙන්නේ? ඔවුන් තමන් නග්නව සිටින බව දැක ඇයි ඔවුන්ගේ ඇස් ඇරුණා? මොනාටද ඇස් ඇරුනේ? නපුර දකින්න ඇස් ඇරුණා. මෙතෙක් ඔවුන්ට නපුර දකින්න ඇස් තිබුණේ නැහැ. ඒක තිබුණේ දෙවියන් වහන්සේට විතරයි. ආමෙන්. දෙවියන් වහන්සේ යහපත නපුර හොඳින් දැනන් හිටියා. හැබැයි දෙවියන් වහන්සේ මිනිස්යාට යහපත පමණක් ඉතිරි කරලා දුන්නා. ඔහුට යහපත්ව ජීවත් වෙන්න. මැවිල්ල සියල්ලම යහපත්ව තිබුණා. උන්වහන්සේ සියලු මැවිල්ල දැකලා කිව්වා එය ඉතා යහපත් කියලා. ආමෙන්. ඇයි ඒ? කිසිම යහපතක් තිබුණේ නැති හින්දා. ආමෙන්. ඒක නිසා ඔවුන්ගේ ඇස් තිබුණේ නැහැ ඇරිලා නපුර දකින්න. හැබැයි ඔවුන් අකීකරු වෙච්ච මොහොතේම ඔවුන්ගේ ඇස් ඇරුණා. ඇස් ඇරුණා. යක්ෂයා කිව්වා නුඹේ ඇස් ඇරෙන බවත් නුඹ යහපත හා නපුර දැනගෙන දෙවියන්ට සමාන වෙන බවත් උන්වහන්සේ දන්නාසේක කියලා. ආමේ. ඒ වගේම ඔවුන් නපුර කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. දෙවියන් වහන්සේ 22 වෙනි පදේ කිව්වා දැන් මිනිස්සයා යහපත හා නපුර දැනගෙන අප හා සමානව ඉන්නවා. ඒක නිසා දැන් යා වේදන් වෙන්නේ තියන්න බෑ. ආමෙන්. ආමෙන්. හලෙලූයා. මගේ සෙනෙහවන්තේ මං අහුවේ. ඔවුන් සැබවින්ම නග්නව සිටියද? නෑ. ඔවුන් අත්තික කොළ වලින් ඒ වෙද්දිත් ඉන වහගෙනයි හිටියේ. එහෙනම් ඇයි ඔහු දෙවියන් වහන්සේට කියන්නේ මම නග්නයි කියලා? ආමෙන්.
ඒ නක්න භාවය තමයි පාපය. ආමෙන්. ආමෙන්. ආදම් දෙවියන් වහන්සේට කිව්වේ අපි පව් කරා කියලා සෙනෙහවන්තය. පාපය දෙවියන් වහන්සේ ඉදිරියේ සිට ගන්න බැරි කරනවා. පාපය නිසා මිනිසයා දෙවියන් වහන්සේගෙන් ඈතට යනවා. දෙවියන් වහන්සේගෙන් සැඟවෙනවා. මේක තමයි සැබෑ තත්ත්වය. ආදම්ටත් උනේ ඒකයි. ආදම් නක්නයි කියලා ප්‍රකාශ කරේ වෙන මුකුත් නෙමෙයි. ඒකයි දෙවියන් වහන්සේ හැව උඹ නක්නයි කිව්වේ කවුද? නුඹ මම කියපු දේ එපා කියපු දේ කරාද? ඒ කියන්නේ මට අකීකරු වුණාද? දැන් එයා පාපයට ඇතුල් වෙලා ඉවරයි. මේ නක්න භාවයේ තමයි පාපය. ආමෙන්. ඒ පාපය ඔවුන් තුල තිබුණ නිසා දෙවියන් වහන්සේට මගේ සෙනෙහවන්තය සිද්ධ වුණා ප්‍රථම වතාවට මොකද්ද? දෙවියන් වහන්සේ බලාපොරොත්තු නොවුණා වූ උන්වහන්සේ අපේක්ෂා නොකරා වූ මේ භයානක තත්වයට පාපය කියන්නේ භයානක තත්වයක්. අද අපිට ඒකට පුංචි දෙයක් වගේ දැනුණාට ඒක ඊටා භයානක තත්වයක්. ඒකේ කුලිය නම් මරණයයි. ආමෙන්. ආමෙන්. පාපය සිද්ධ වෙන හැම මොහොතකම ඔබ අතින් දැන් මේ මොහොතේ මගේ සෙනෙහවන්තය පාපයක් සිද්ධ වෙනවද? ඒ මොහොතේදීම ඔබ මා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙනවා. ඒ මොහොතේදීම අපිට සිද්ධ වෙනවා කුලිය ගෙවන්න. එනම් මරණය. ආමෙන්. ලේ වගුරුවන්න වෙනවා. මොකටද? සමගිකම ඇති කරගන්න. මේක සදාකාලෙටම තියෙන නියමයක්. ආමෙන්. අද දවසේ ඔබ මම යම් පාපයක් කරාද, බොරුවක් කිව්වද, අකීකරුකමක් කරාද, තව කෙනෙකුට විරුද්ධව චෝදනා නැගුවද, විවේචනය කෙරුවද, කෝපය ඇවිල්ලා අසභ්‍ය වචන ප්‍රකාශ කරාද, දෙවියන් වහන්සේ කරන්න එපා කියපු දේවල් වල රැඳුනද? ආදම් කරේ ඒක. එපා කියපු දේ කරා. පාපය. දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධකම කැඩෙනවා මගේ සෙනෙහවන්තය. පාපය නිසා මරණය පැමිණෙනවා. ආමෙන්. පාපේ කුලිය මරණයයි. අදත් ඒක එහෙමමයි. හැබැයි ජේසුස් වහන්සේ සදා කාලෙටම ඔබ මගේ පාප වෙනුවෙන් තමයි පූජා වුණේ. අද මේ දැන් ඔබ යම් වැරදි සිතුවිල්ලක් සිතුවොත් ඒකටත් ජේසුස් වහන්සේගේ එදා පූජාවමයි දෙවියන් වහන්සේ ඉදිරියට රැගෙන එන්නේ. දෙවියන් වහන්සේ ඒ වද්දිය ගන්නේ එදා උන්වහන්සේගේ පූජාවමයි මගේ සෙනෙහවන්තය ඔබේ පාපේ ඉස්සරහට දාන්නේ. උන්වහන්සේ එදා සුද්ධස්ථානයේ වැගිරුව ලේමයි. අද දවසෙත් මට ක්ෂමා කරන පිණිස තියෙන්නේ. ආමෙන්. ඒකයි අපුව විනාශ නොවෙන්නට උන්වහන්සේ මේය සදා කාලෙටම එක වතාවක් කරලා උන්වහන්සේ අවසන් කරලා අපට අනුග්‍රහය දුන්නේ. මම දැන් මේ කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. නමුත් දැන් මේක කියන්න වුණා. දැන් කිය යුතු දෙයක් නෙමෙයි. නමුත් කිව්වා. ආමෙන්. සුද්ධාත්මයන් වහන්සේනේ කරන්නේ. ආමෙන්. ඒක නිසා දැන් ඒ ආදම් පව් කරලා තිබෙන්නේ. දැන් එයා විනාශ නොවන පිණිස දෙවියන් වහන්සේට අවශ්‍යයි తాවකාලිකව ඔහුව මේ පාපය ආවරණය කරන්නට. ආමෙන්. ඒක නිසා උන්වහන්සේ ඔවුන්ට ඒ සදාකාලික ගැලවීමේ පොරොන්දුව උපති 3:15 ඔවුන්ට දීලා. මම අද ඒක නෙමෙයි කතා කරන්න නිසා කතා කරන්නේ නැහැ. ආමෙන්. අපි ශෛලවල ඒක කතා කරනවා. මගේ සෙනෙහවන්තය ඒ පොරොන්දුව දීලා උන්වහන්සේ සතෙක්ව මරලා ඒ සම අරගෙන උන්වහන්සේ ආදම් ඒවට ඇන්දුවා. ඒ කියන්නේ නග්නභාවය වැහුවා. නග්නභාවය කිව්වේ ඔවුන්ගේ නිර්වස්ත්‍රකම නෙමෙයි, ඔවුන්ගේ පාපයයි. උන්වහන්සේ ඒ පාපය සතාගේ පූජා වීමෙන් උන්වහන්සේ ආවරණය කරා. වසල දැමුවා. ආමෙන්. ආමෙන්. උන්වහන්සේ දඟුවේනේදී උන්වහන්සේට ඒ දේ කරන්නට සිද්ධ වුණා. මගේ සෙනෙහවන්තය ඒ මන්ද රෝම පොතේ 6:23 කියන්නේ පාපේ කුලිය නම් මරණයයි. ආමෙන්. හොඳයි. මගේ සෙනෙහවන්තය මම ඔබට කලින් කිව්වායි කියන්න ඕනේ නැහැ. මොකද්ද හේබ්‍රව පොතේ 9:22 කියන එක අපි ඒක චූටි පදයක් තමයි කිව්වේ. මම ඒක ඔබට කියන්නම්. විවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යයි කියන්න පුළුවන් වාගේ පෙනේ. ලේ වැගිරීමක්ද නැතුව
ක්ෂමා කිරීමක් නැත. ඒක නිසා ඒ తాවකාලිකව ආදම්ට සමාව දෙන්නට දෙවියන් වහන්සේට සිද්ධ වුණා සතෙක්ගේ ලේ වකුරවන්නට. ඒක උන්වහන්සේම සිද්ධ කරනු ලැබුවා. ආමෙන්. ඒ විදිහට දෙවියන් වහන්සේ ඒදන් උයනේදී පාපයට తాවකාලික වැස්මක් මිනිස්යාව ප්‍රේමය නිසා මිනිස්යා විනාශ නොවෙන්නට මිනිස්යාට ඒ උන්වහන්සේ දුන්නා වූ සදාකාලික ඒ ගැලවීම ලැබෙනතුරු උරුමය ලැබෙනතුරු මේ తాවකාලික දේ මිනිස්යා මතට උන්වහන්සේ නිදහස් කරනු ලැබුවා. ආමෙන්. මගේ සිනහවන්තය දැන් අපි යන්න යනවා කුරුස පූජාවට. ආමෙන්. කුරුස පූජාව තුළ අපි ලැබූ අනුග්‍රහය. ඇයි ජේසු කුරුසේ මැරුණේ? ඇයි ජේසු කුරුසේ මැරුණේ? දන්න දේ කියන්න. ඇයි ජේසු කුරුසේ මැරුණේ? හයියෙන් කියන්න. ඇයි අපේ පාපයට සහ අපේ සාපයට. ආමෙන්. දැන් අපි බලන්න යනවා 1 පේත්‍රස් 2:24 වෙනි පදය. 1 පේත්‍රස් 2:24 වෙනි පදය. මගේ සෙනෙහවන්තය මම ඔබට කලින්ම කිව්වා ශක්තිමත් ධෛර්යමත් සිටපන්න. නැත්නම් නුඹට දෙවියන් වහන්සේගේ වචනේ තේරුම් ගන්න බැරි වේවි. ආමෙන්. 1 පේත්‍රස් 2:24. අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක. ආමෙන්. දැන් අපි දීපු උත්තරෙයි පේත්‍රස්තුමා මෙතන කියන උත්තරේ අතර වෙනසක් තියෙනවද? අපි කිව්වා උන්වහන්සේ කුරුසේ මැරුණේ අපේ පාපේ සාපය ගෙවලා අපිව දඬුවමෙන් නිදහස් කරන පිණිස. උන්වහන්සේ දඬුවම ගෙව්වා. මෙතන මොනවද කියන්නේ? අප පාප වලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක. මොකටද? අපිව සදාකාලිකව පාපෙන් සාපෙන් ගලවලා තියන්නටද? එහෙම නැත්නම් ඊට එහා දෙයක් පිණිසද? ආමෙන්. මොකද්ද මෙතන කියන්නේ? අප පාප වලට නැසී. නැසී කියන්නේ නිකන් ලිසී වගේ නමක්ද? නැසී කියන එකට තේරුමක් නැද්ද? ආමෙන්. නැසී කියන එකට නිකන් ඒක නිකන් හරි අර ඉංග්‍රීසි නමක් වගේ නේ. නැසී කිව්වම ආමෙන්. මොකද්ද මේ නැසී කියන්නේ? මැරිලා. ආමෙන්. ආමෙන්. උන්වහන්සේ කුරුසේ ජීවිතේ පූජා කරේ අපි පාප වලට අපේ පාප වලට සමාව හරි සාපේ ගෙව්ව හරි. හැබැයි මේක ආමෙන් අප පාප වලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වෙන්න. මේක සත්‍යතාවයක්. අද දවසේ මේකයි අපි බලන්නට යන්නේ. ආමෙන්. මේ පේත්‍රස්තුමා කියපු දේ අපි දැන් බලන්නට යනවා පාවුලුතුමාගේ ලිපියෙන්. ආමෙන්. පාවුලුතුමාගේ රෝම සංදේශයට රෝම පොතට අපි බලන්නට යනවා. ආමෙන්. පාවුලුතුමාගේ කාරණා ටිකක් ගැඹුරුයි මගේ සෙනෙහවන්තය. ඒක නිසා ලෝකයාද ඒක Tamanට ඕන විදියට පෙරලගෙනක් තියෙනවා. ආමෙන්. ඒක නිසා ඔබ සත්‍ය දැනගන්න ලෝකයාට අහු වෙන්න එපා. ආමෙන්. මම ලෝකයා කිව්වේ මේ එට නෙමේ. ලෝකයා කිව්වේ සභාවලටම තමයි. ආමෙන්. ලෝකයේ තිබෙන අනිකුත් බොහෝ සභා. හාලෙලූයා. හොඳයි. බලන්න දැන් රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේම මොකද්ද කියන්නේ? සමා වෙන්න 6 වෙනි පරිච්ඡේදයට පෙරලා ගමු. රෝම 6ට. රෝම 6 පළවෙනි පදය. බලන්න මාතෘකා නම් ඒවා දේවානුභාවයෙන් නෙමේ. ඔබ ඒක දන්නවා අපි ගන්නලා තියෙනවා. ඒක පසු එකතු වුණු දේවල්. හැබැයි ඒතන තියෙන කාරණාවක් තුලින් තමයි මාතෘකාවක් හදලා තියෙන්නේ. මාතෘකාවේ තියෙන්නේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ හා සම්බන්ධව සිටීම පිණිස පාපයෙන් වෙන්විය යුතුයි. පාපයෙන් සමාව අරගෙන පව් කර සමාව අරන් යා යුතුයි නෙමේ තියෙන්නේ. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ හා සම්බන්ධව සිටීම පිණිස යමෙකුට ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සම්බන්ධව ඉන්න ඕන නම් එයා පාපයෙන්
වෙන් වෙලා ඉන්න ඕනේ. ඉවත් වෙලා ඉන්න ඕනේ. අයින් වෙලා ඉන්න ඕනේ. ආමෙන්. ආමෙන්. එතකොට පළවෙනි පදේ කියනවා එසේ වී නම් කුමක් කියමුද? අනුග්‍රහය බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද? එසේ නොවේවා. ආමෙන්. මම ඔබට කිව්වා අපි අනුග්‍රහය ගැනයි කතා කරන්න කියලා. ආමෙන්. දැන් පවුලුතුමා කියනවා අනුග්‍රහය වැඩි වෙන්න අපි පාපේ හැසිරෙමු නේද? ඇයි මේ මෙහෙම කියන්නේ? සෙනඟට කියනවා අපේට අනුග්‍රහය වැඩි වෙන්න නම් අපි පාපේ හැසිරෙමුද? ඊට පස්සේ කියනවා එහෙම වෙන්න එපා. ආමෙන්. මේකට හේතුව තියෙන්නේ කොහෙද? 5 වෙනි පරිච්ඡේදයේ අවසාන පදය. 21 වෙනි පදය පහේ. එතන කියනවා ඒකෙන් තමයි මේකට එන්නේ. මොකද මේක ලිපියක්. මේ අපි දැන් මේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පරිච්ඡේදයේ කියලා එක වෙන් කරගෙන එක සිද්ධාන්ත හොයාගත්තට එහෙම හොයන්න එපා. මම කවදාක්වත් මේවා කියවද්දි මාතෘකා කියන්නේ නැහැ මගේ සෙනෙවන්තය. එකෙන් පටන් අරගෙන අවසානයේ වෙනකන් එක දිගටම කියවන්නේ මාතෘකා දිහා බලන්නේවත් නැහැ. ආමෙන්. මොකද මේක එක ලිපියක්. මේ පළවෙනි පරිච්ඡේදයේ කියපු දේ අවසාන පරිච්ඡේදයේදීත් ඒකමයි අදහස් වෙන්නේ. ඒ මොකද මේක මේ එකට ලියන ලියුමක්. මේක මේ කොටස් කර වෙන් කර මේ එක කාරණා කියන දෙයක් නෙමෙයි. අපිට පහසු වෙන්න දීලා තියෙන මේ නිදහස්කම අද දවසේ අපිට නිවැරදි දේ තේරුම් ගන්නට බැරි වෙලා තිබෙනවා. ආමෙන්. ඒක නිසා ඔබ දේව වචනේ ලිපි කියවදී එකට කියවන්න. මාතෘකා එකල ඔට්ටු වෙන්න එපා. මාතෘකා බලන්නවත් එපා. එතකොට ඔබට තේරෙන්නේ මේක වෙනත් එකක්, මේක වෙනත් එකක්, මේක වෙනත් එකක්. හැබැයි ඔබ එක දිගට කියවුවොත් ඔබ ගලප ගන්නවා මේකේ එක ලිපියක මොකද්ද මේ කාරණාව කියලා. ආමෙන්. ආමෙන්. ඉතින් මේ පහේ අවසානයේ කියනවා නමුත් පාපය මරණයෙහි රජකම් කළාක් මෙම්ම. ඒ කියන්නේ පාපය සිද්ධ වෙන තැන රජකම් කරන්නේ මරණය. ආමෙන්. පාපය සිද්ධ වෙන හැම තැනකම රජකම් කරන්නේ මරණය. ආමෙන්. කියනවා මොකද්ද? නමුත් පාපය මරණයෙහි රජකම් කරන්නාක් මෙම්ම අනුග්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ධර්මිෂ්ඨකමින් රජකම් කරන පිණිස. ආමෙන්. පාපය මරණයක රජකම් කරද්දී කුරුස පූජාව තුළ අපට ලැබුණු අනුග්‍රහය ආමෙන් උන්වහන්සේගේ කුරුස පූජාවෙන් අපට දුන්නා වූ ධර්මිෂ්ඨකම රජ කරවනවා. ඒකයි මේ කියන්නේ. අනුග්‍රහය ඒ ස්ථානයේ ධර්මිෂ්ඨකම රජ කරවනවා. ධර්මිෂ්ඨකම කියන්නේ ජීවනය. ආමෙන්. එතකොට පාපය වැඩි ඊට පස්සේ පල්ලහැට ඊගා කොටස කියනවා පාපය බොහෝ වූ තැන අනුග්‍රහය ඊට වඩා අධික වූයේය. ආමෙන්. එතකොට පාපය වැඩිව තියෙද්දී ඒකෙන් නිදහස් කරගන්න නම් ජීවනය ඒ කියන්නේ ධර්මිෂ්ඨකම රැගෙන එන්නේ අනුග්‍රහයයි. එතකොට ඒ අනුග්‍රහය අධිකව අවශ්‍යයි පාපය විශාලව ගොඩක්ව තිබෙන තැන. ආමෙන්. ඒක නිසා පාවුලතුමා කියනවා පාපය බොහෝ වූ තැන ධර්මිෂ්ඨකම අනුග්‍රහය අධිකයි. ඒක නිසා දැන් පාවුලතුමා කියනවා ඒක නිසා එසේ වී නම් කුමක් කියමුද? අනුග්‍රහය බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද? පාපය ගොඩක් පැවතුනොත් අනුග්‍රහයත් ගොඩක් හම්බ වෙනවනේ අපට. ආමෙන්. ආමෙන්. පැහැදිලිද? ඊට පස්සේ කියනවා එහෙම වෙන්න එපා. ඇයි අනුග්‍රහය කියන්නේ මොකද්ද මගේ සෙනෙවන්තය? මම කැමතියි දැන් ඔබට මේ අනුග්‍රහය ගැන පැහැදිලි කරලා දෙන්න. ආමෙන්. අනුග්‍රහය කියන්නේ සෑම විටම ආමෙන්. මගේ සෙනෙවන්තේ අනුග්‍රහය කියන්නේ සෑම විටම ඒක ස්වර්ගීක දෙයක්. ඒක පොළවෙන් එන දෙයක් නෙමෙයි, මනුෂ්‍යයාගෙන් එන දෙයක් නෙමෙයි. අනුග්‍රහය දෙන්න පුළුවන් දෙවියන් වහන්සේටයි. දෙවියන් වහන්සේ කිව්වහම දැන් ඔබ දැනගන්න ඕන පියාණන් වහන්සේ ගැන විතරක් නෙමෙයි නියෝජනය වෙන්නේ. දෙවියන් වහන්සේ කිව්වම පියාණන් පුත්‍රයාණන් ශුද්ධාත්මයාණන්. එතකොට අනුග්‍රහය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙනුයි. එතකොට අනුග්‍රහය මොකක්ද අපිට කරන්නේ? අනුග්‍රහය පාපයට අනුග්‍රහය පාපයට ඉඩ දෙන්නේ නැහැ.
පාපයෙන් අපිව වෙන් කරවනවා. ආමෙන්. අනුග්‍රහය තමයි අපිව පාපයෙන් වෙන් කරවන්නේ. ඒ වගේම අනුග්‍රහව අපව ශුද්ධකමට පරිවර්තනය කරනවා. අනුග්‍රහය කෙනෙක් ලබද්දී කුරුස පූජාවේ අනුග්‍රහය තුල අපිව පරිවර්තනය කරනවා. මොකටද? ශුද්ධකමට. ඒ වගේම අනුග්‍රහය අපගේ රුචිය ආසාව මාංශාකාරයේ තිබෙන ආශාව අනුග්‍රහය වෙනස් කරලා මාරු කරනවා දීවමය ආශාවන්ට. ආමෙන්. අපි අනුග්‍රහය ලබද්දී කුරුස පූජාවෙන් එන අනුග්‍රහය ලබද්දී අපේ ආශාව මාරු වෙනවා. මොකටද? ස්වර්ගීක දේවල් වලට. අපේ ආශාව මාරු වෙනවා දීවමය ස්වභාවයට. එතකොට කෙනෙක් අනුග්‍රහය ලබන්න ඕනි එයා නිදහස් වෙන්න. ඔබ යම් කෙනෙක් එක්කන් ආවොත් මෙතෙන්ට එයා ඇබ්බැහිවීමක ඉන්නවා නම් එයා නිකන් නිදහස් වෙන්නේ නැහැ. එයාට නිකන් කිව්වට ඔයා මේක අත්තරින්න කිව්වට එයා අත්තරින්නේ නැහැ. එයාව යාඥා කරා කියලා එයා නිදහස් වෙන්නේ නැහැ. එයා කුරුස පූජාවේ අනුග්‍රහය එයා වෙතට එන මොහොතේදී එයාව පරිවර්තනය වෙනවා. එයාගේ ආශාව කැමැත්ත පරිවර්තනය වෙනවා. මානසික දේ දීවමය භාවයට ස්වර්ගීක භාවයට පරිවර්තනය වෙනවා. ටීවී බලන කෙනා බයිබලය කියවන්නට ගන්නවා. කයක ගහින්න කෙනා යාඥා කරන්න ගන්නවා. ආමෙන්. ගීතිකා සින්දු අහන කෙනා ගීතිකා කියන්න ගන්නවා. ඒ මොකද්ද මේක සිද්ධ වෙන්නේ? මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ අනුග්‍රහය තුලයි. ආමෙන්. ආමෙන්. ඒක නිසා අනුග්‍රහය ඊටාත්ම වැදගත් මගේ සෙනෙහවන්තය. දැන් මෙන්න පහළුතුමා ඊළඟට තව කාරණාවක් කියනවා දෙවෙනි පදේ. පුදුම කාරණාවක්. ඒක මොකද්ද? පාපයට මලා වූ අපි තවත් එහි කෙසේ ජීවත් වෙමුද? ආමෙන්. කුරුස පූජාව උන්වහන්සේ කුරුසපත් වුණේ අපව පාපයට නැසින පිණිස. දැන් කියනවා පාපයට මැරුණා වූ අපි පාපයට මලා වූ අපි තවත් එහි කෙසේ ජීවත් වෙමුද? ආමෙන්. අපි යනවා මලගෙදරක. ආමෙන්. අවධානයෙන් ඉන්න, ශක්තිමත්ව ධෛර්යමත්ව ඉන්න. මේක ආය දේශනා කරන්නේ නැහැ. මේ අනුග්‍රහය ලබා ගන්න. ආමෙන්. මගේ සෙනෙහවන්තය අපි යනවා කට්ටියම මලගෙදරක. ආමෙන්. මැරිච්ච කෙනා ඉන්නවා පෙට්ටියේ. ටිකකින් එයා නැගිටිනවා. නැගිටලා අපිත් එක්කලා ආගිය විස්තර කතා කරනවා. ආමෙන්. ආමෙන්. කොහොමද ආවද මාව බලන්න ආවද මගේ මරණයට සහභාගී වෙන්න ආවද කියලා අපිත් එක්ක ටිකක් කතා කර කර ඉඳලා ආයෙ ගිහලා පෙට්ටියට යනවා. ආමෙන්. ආයෙ චුට්ටකින් ආයෙ එනවා. ඇවිල්ලා හකලා අපිත් එක්කලා බිස්කට් කාලා කෝපි එකක් බීලා අපිත් එක්කලා චුට්ටක් ඉඳලා ආයෙ යනවා පෙට්ටියට. ආමෙන්. ආමෙන්. ඒ වගේ වැඩක් තමයි පාපයට මැරුණා වූ අපි නැවත පාපයට වැටෙනවා නම් ඒකම තමයි මේ සිද්ධ වෙන්නේ. ආමෙන්. පාපයට මැරුණු අපි කොහොමද ආයේ පාපේ හැසිරෙන්නේ? ඇයි එයා මැරිලා ඉන්නේ? දැන් ඔබට මම කිව්වහම මැරිච්ච කෙනා නැකිලා අපිත් එක්කලා කතා කරගෙන ඉන්නවා කිව්වහම අපෝ ඒක නම් වෙන්න බෑ. ආමෙන්. ඒක වෙන්න බෑ. හැබැයි මේක වෙන්න පුළුවන්. මේකත් වෙන්න බෑ. ආමෙන්. මේකත් වෙන්න බෑ. ඒ මොකද අපිව උන්වහන්සේ සමග කුරුසේ පාපේ ශරීරය ඇනගහලා මරලා ඉවරයි. ආමෙන්. කුරුස පූජාව තුළ සිද්ධ වුණේ ඒක. උන්වහන්සේ සමග අපිත් අපේ පාපේ විතරක් නෙමෙයි උන්වහන්සේ දරුවේ අපි හැමෝවම දරලා උන්වහන්සේත් එක්කලා අපිවත් කුරුසේ ඇනගහලා අපේ පාපිෂ්ඨ ශරීරය අපේ පාපිෂ්ඨ මාංශය උන්වහන්සේ සමග කුරුසේ උන්වහන්සේ මරලා දැම්ම මගේ සෙනෙහවන්තය. ආමෙන්. ඒක නිසා ඒ පෞකාර ශරීරය මැරිච්ච එකක්. ඒක නිසා තමයි තුනේ කියන්නේ උන්වහන්සේ රෝම 3 වෙනි පදයේ උන්වහන්සේ කියනවා මොකක්ද? යේසුස් වහන්සේ තුලට නොහොත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලට බෞද්ධස්ම ලැබුවා වූ අප සියල්ලන් උන්වහන්සේගේ මරණයට බෞද්ධස්ම ලැබූ බව නුඹලා නොදැන සිටින්නේවුද? එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරන කොටගෙන මලුන්ගෙන් නැගිටනු ලැබුවාසේම අපිත්
ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස මරණය තුලට බෞතිස්මය කරන කොටගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලබමුව. මක් නිසාද උන්වහන්සේ මරණයේ සමානත්වයෙන් උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධ වී සිටිමුව. එනම් උන්වහන්සේගේ නැගිටීමේ සමානත්වයෙන්ුත් සම්බන්ධ වන්නෙමුව. ආමෙන්. මේකයි මේ ගැඹුරු සිද්ධාන්තය, මේකයි සිද්ධිය. මොකද්ද මගේ සෙනෙහවන්තය? අපි ගැලවීම ලබනවා කියන්නේ නිකම් පොඩි සිද්ධියක් නෙමෙයි. ඒ තුල අපගේ ඒ පරණ පෞකාර මනුස්සයා ඒ ශරීරය අපව පාපයට වට්ටනේ ශරීරය සහ මාංශය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසියේ ඇඳ ගහලා ඒක මරලා ඒක මරණයට පත් කරලායි තියෙන්නේ. ආමෙන්. ආමෙන්. ඒක නිසා තව දුරටත් අපට පව් කරන්න බෑ. ඇයි? ඒ ශරීරය දැන් මැරුණු එකක්. ඊට පස්සේ උන්වහන්සේත් එක්කලා අපි බෞතිස්මය තුලදී මේ කාරණාවල් තමයි ඔබේ මගේ ජීවිතේ සිද්ධ වුණේ. ඒකයි අපි කියන්නේ ඉක්මනින් බෞතිස්මය ලබන්න මගේ සෙනෙහවන්තය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ තුල අපිව උන්වහන්සේ සමග තැන්පත් කරනු ලබනවා බෞතිස්මයේදී ජලය තුල. ඊට පස්සේ අපි නැගිටිනවා මොකටද? ජීවනයේ අලුත්කමින් උන්වහන්සේ සමග ජීවත් වෙන පිණිස. ආමෙන්. එතන ඉඳලා අලුත් ජීවිතයක්, එතන ඉඳලා ජීවනයක් අපි තුල තිබෙන්නේ. නැවත මරණයක් නැහැ. ඒ ආත්මයට, ඒ ආත්මය කියන්නේ සැබෑ වූ මිනිසයාට. සැබෑ වූ මිනිසයා ඊට පස්සේ ආයේ මැරෙන්නේ නැහැ මගේ සෙනෙහවන්තය. සැබෑ මිනිසයා දැන් සදා කාලෙටම ජීවත් වෙන්න යනවා. එතෙන් පටන් ඔහු තුල මරණය, පාපය බලපවත්වන්න යන්නේ නැහැ. පාපය නැත්තම් එයාට මරණය නෑ මගේ සෙනෙහවන්තය. මේ මරණය මොකද්ද? ආත්මික කාරණාවයි මම කතා කරන්නේ. ආමෙන්. 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 ඊට පස්සේ පල්ලහැටත් අපි බැලුවොතින් මෙතන කියනවා අපි උන්වහන්සේ නැගිටීමේ 6 මින්මතු අපි පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරය නැති වෙන පිණිස අපේ පරණ මිනිසයා උන්වහන්සේ සමග කුරුසියෙහි ඇන ගසන ලද බව දන්නෙමුව. ඒගොල්ලෝ දැනන් හිටියා. ඔබ දන්නවද? මම දන්නවද? දැනගත යුතුයි. මොකක්ද? අපේ පරණ මිනිසයා උන්වහන්සේ සමග කුරුසියෙහි ඇන ගසන ලද බව දන්නෙමුව. මක් නිසාද? මරුණා වූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂව සිටී. නිර්දෝෂ කරනු ලැබ සිටී. දැන් මැරිච්ච කෙනා, මම එදත් අපේ දරුවන්ට බෞද්ධිස්ම පාඩමේදී කිව්වා, හැමදාම ගමේ පොල් හොරකම් කරන මිනිස්සයා එකපාර හවසක මැරිලා දැන් එදා රෑ 12ටත් වෙන්න පොල් හොරකම් කරලා, හැබැයි මේ මැරිච්ච කෙනාට ඇඟිල්ල දික් කරලා කියන්න බෑ ඔයා තමයි පොල් කැඩුවේ කියලා. මොකද හොරකම් කෙරුවේ? මොකද එයා හවස මැරිලා. දැන් මේ 12ට පොල් කැඩුවට එයාව අහු කරන්න බෑ. ඇයි? එයා මැරිලා. ආමෙන්. මගේ සෙනෙහවන්තය, මැරුණා වූ කෙනා පාපය ගැන නිර්දෝෂ කරලා සිටින්නේ. ආමෙන්. ඒකයි තව දුරටත් අපිව උන්වහන්සේ තුල දඩුවමට පත් කිරීමක් නැත්තේ. මේ රෝම 8 කියනවා දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපට කිසිදු දඩුවමට පත් කිරීමක් නැහැ. මොකද අපි මැරිලායි ඉන්නේ පාපයට. ආමෙන්. මගේ සෙනෙහවන්තය, කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා, තේරුම් කරලා දෙන්න ගොඩාක් දේවල් තියෙනවා, වෙලාව කීයද දන්නේ නැහැ. ආමෙන්. මගේ සෙනෙහවන්තය, ඊට පස්සේ 8 වෙනි පදේ කියනවා තවද මලුන්ගෙන් නැගිටනු ලැබුවා ක්‍රිස්තුස් වහන්සේ තවත් නොමරන බවත්, මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය නොපවත්වන බවත් අපි දන්නා බැවින් අපි උන්වහන්සේ සමග මැරුණෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වන්නෙමුයි විශ්වාස කරමුව. ආමෙන්. මොකද්ද? දැන් මරණයෙන් නැගිට යේසුස් වහන්සේට ආයේ පාපය බල පවත්වන්න යන්නේ නැහැ. උන්වහන්සේ ආයේ මැරෙන්න යන්නේ නැහැ. ඒ වගේ දැන් උන්වහන්සේත් එක්ක අපිත් මැරුණා නම්, උන්වහන්සේත් එක්ක අපිත් නැගිට්ටා නම්, දැන් උන්වහන්සේ ඉන්න තැන අපිත් ඉන්නවා. මොකද උන්වහන්සේ අපි කියන්නේ දෙන්නෙක් නෙමෙයි. මම ගිය පාර දේශනාවේදී ඔබට පැහැදිලි කෙරුවා උන්වහන්සේ සැබෑ මිදිවැල කියද්දී ඒ මිදිවැල ඒ අතු සම්බන්ධවයි තිබෙන්නේ. අපි අතු, ඒ කියන්නේ අපි ඉන්නේ මිදිවැලේ. ඒ මිදිවැල දැන් තියෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වර්ගයේ දකුණු පැත්තේ
සිංහාසනේ වාඩි වෙලා. එහෙනම් ඔබ මම හැම කෙනෙක්ම මේ මොහොතේ උන්වහන්සේත් එක්කලා සිංහාසනේ දකුණු පැත්තේ වාඩි වෙලා ඉන්නේ. ආමෙන් ආමෙන්. මේක මහත් බලවත් ආත්මික කාරණාවක් මගේ සෙනෙහවන්තය. එතකොට උන්වහන්සේට ආයේ පාපය බලපවත්වන්නේ නැහැ වගේම අපිටත් පාපය බලපවත්වන්න යන්නේ නැහැ. උන්වහන්සේ නැවත මැරෙන්නේ නැහැ වගේම අපිත් නැවත මැරෙන්න යන්නේ නැහැ. මම කතා කරන්නේ ආත්මික කාරණා ගැන. ඒ මොකද මම මේක නිතර කියන්නේ. මේ පද අල්ලගෙන අද නව මැවිල්ල කියලා මිනිස්සුયો කියනවා දැන් අපි ආයේ මැරෙන්නේ නැහැ කියලා. ආමෙන්. නව මැවිල්ලේ ඉගැන්වීම මොකද්ද? ආයේ මැරෙන්නේ නැහැ ඔයා. ප්‍රකාශ කරන්න කියලා. මගේ සෙනෙහවන්තය. ඒක යක්ෂයාගේ අන්ධභාවය. ඒ මන්ද මීට වර්ෂ කීපයකට කලින් එක දේවදාසෙක් පැතුම් දෙකද මතක ඇති. එක දේවදාසෙක් ආවා. එතකොට ලොකු පාස පවිත්‍ර දේවගැතුමාලා නෑ රට. ලොකු පාස ජීවත් වුණේ මේ නිවසේ ඇන්ටිත් එක්කලා. මේ නිවසට ආව දේවදාසෙක්. ආවේ අපේ සභාවෙන් හිටිය වැඩිමහල් ස්ත්‍රියක් සහ ඔය ස්වාමි පුරුෂයා භාර්යාව එක්කලා ආවා. ඇවිල්ලා හක්කලා ඒගොල්ලෝ බයිබලයේ පදයක් අරගෙන ආමෙන් අපිට කිව්වා මෙන්න නව මැවිල්ල අපි ආයේ මැරෙන්න යන්නේ නැහැ කියලා. ආමෙන්. ඔවුන් කියවපු පදේ තමයි රෝම 8 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. ආමෙන්. 11 වෙනි පදේ අරන් අපිට පැහැදිලි කරලා විස්තර කරලා උගන්වන්න යනවා මොකද්ද? අපි ආයේ මැරෙන්නේ නැහැ. අපි කියමුද 11 වෙනි පදේ? ආමෙන්. රෝම 8. මම මේ hina වෙනව නෙමේ. ඔබට යමෙක් එමෙනි දෙයක් කිව්වොත් ඔබ දැනගන්න ඕනේ ඒකට විරුද්ධව සිටින්න. සත්‍යතාවය තුල ඉන්න. රෝම 8:11. මොකක්ද 8:11 කියන්නේ? තවද යේසුස් වහන්සේව මලුන්ගෙන් නැගිට වූ තනන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ. ආමෙන්. තවද යේසුස් වහන්සේව මලුන්ගෙන් නැගිට වූ තනන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් පියාණන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ නුඹලා තුල වාසය කරනසේක් නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේව මලුන්ගෙන් නැගිට වූ තනන් වහන්සේ නුඹලා තුලෙහි වසන තමන්ගේ ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරවනසේක. ආමෙන්. ඒක නිසා වුන් ඇවිල්ලා කිව්වා මේ මරණීය ශරීරය දැන් සුද්ධාත්මයන්න් වහන්සේ තුල ජීවත් කරවලයි තියෙන්නේ. මේක ආයේ මැරෙන්න යන්නේ නැහැ කියලා. ආමෙන්. 10 වෙනි පදෙත් බලමුකෝ. අපි 11 නේ බැලුවේ. 10 කියනවා මොකද්ද? ඉඳින් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුල සිටිනසේක් නම් පාපේ නිසා ශරීරය මැරී තිබෙන නමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත් වෙයි. ආමෙන්. කුරුසේදී පාපේ නිසා අපේ ශරීරය මැරුණත් ධර්මිෂ්ඨකම් කරන්නට නැවත නොමරන ලෙස අපිව ජීවත් වුණේ අපේ ආත්මයයි. ඒකත් එක්කලම ඒ ආත්මය තුල සැබෑ මනුෂ්‍යයා තුල මලුන්ගෙන් යේසුස් වහන්සේව නැගිටවනු ලැබුවා වූ තරන් වහන්සේ වෙන පියාණන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ අප තුලත් වාසය කරන්න ගත්තාම දැන් මේ අපි තුල තිබුණු මරුණා වූ ශරීරය උන්වහන්සේ නැවත ජීවත් කරවලා තිබෙනවා අපේ ආත්මයත් එක්කලා නැවත පව් නොකරමින් රැගෙන යන්නට. ආමෙන්. ඒකයි මෙතන මේ පුලඹුලා කියන්නේ මොකද්ද? ඒ මැරිච්ච ශරීරය නැවත ඒ ආත්මයන්න් වහන්සේ ජීවත් කෙරෙව්වා. හැබැයි ආයේ පව් නොකරන්නට. ආමෙන්. හැබැයි මේ ශරීරය නැවත දූවිල්ලට යන්න ඕනි. ආමෙන්. ඒක නිසා ඒකම 23 වෙනි පදේ කියනවා ඒ පරිච්ඡේදය 23 කියනවා මොකද්ද? එපමණක් නොව ආත්මයන්න් වහන්සේ නැමැති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම බලා සිටිමින් අප තුලෙහිම කෙඳිරි ගාමුව. මේ කියන්නේ මොකක්ද? අපි දැන් යේසුස් වහන්සේගේ පැමිණීම බලාගෙන ඉන්නේ. අපේ පුත්‍රකම සම්පූර්ණ කරගන්නට මිදීම සම්පූර්ණ කර ඒ තමයි අපේ මේ මරණීය ශරීරයට මහිමාන්විත ශරීරය ලැබෙනකන්. ආමෙන්. ඒ දවසේදී අපි සම්පූර්ණත්වයට පැමිණෙනවා අපේ ගැලවීමේ පුත්‍රකමේ සම්පූර්ණත්වයට. ඒ කියන්නේ අපේ දැන් නොමරන අපගේ දැකිටුණු ලැබුවා වූ ආත්මයට දැන් සුද්ධාත්මයන් වහන්සේ පාප රහිතව මේ මරණ ශරීරය නැවත ජීවත් කරලා තිබුණාත් උන්වහන්සේගේ පැමිණීමේදී මරුණා වූ අයටත් ජීවතුන්ව සිටින අයටත්
උන්වහන්සේ මහිමාන්විත ශරීරයක් නැවත නොමැරෙන ශරීරයක් මේ අපේ ආත්මයට සැබෑ මනුෂ්‍යයාට දෙන්නට යනවා. ආමෙන්. හalleluya. ඉතින් මේ දැනගැම්මට එන්න බැරි සෙනග තමයි මගේ සෙනෙහවන්තය. නව මැවිල්ලක් කියලා අපි සැබවින්ම නව මැවිල්ල අමුතුවෙන් ආයි කියන්න දෙයක් නැහැ. ඔබ ගැලවීම ලැබුවා නම් ඔබ නව මැවිල්ලක්, ඔබ අලුත් උප්පත්තියක්, ඔබ ආත්මීකව අලුත් සැබෑ මිනිසෙක්, පරණ සියල්ල පහවනු ලැබුවා වූ අලුත් මිනිසෙක්. ආමෙන්. ඒ මිනිසයා තාමත් ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ජීවත් වෙනවා මරණීය ශරීරයේ පාප රහිතව. ආමෙන්. ඒ ශරීරය උන්වහන්සේගේ ඊමේදී මහිමාන්විත වෙන්න යනවා. ආමෙන්. මහිමාන්විත වෙන්න යනවා. අපි දේ වචනේ කියනවා අපි මේ දවස් කෙඳිරිගාමින් බලා සිටිනවා. ඇයි මේ ශරීරය කියලා ඉන්න අමාරුයි. ශක්තිමත්ව ධෛර්යමත්ව නොසිටියොත් මේ ශරීරය නිතරම නැවත පණ අරගෙන අර පෙට්ටියේ හිටපු මරුණාව කෙනා නැගිට්ටා වගේ කතා බහ කරමින් කමින් බොමින් ඉන්න ලෑස්ති වෙනවා. ආමෙන්. ඒක නිසා හරි අමාරුයි. ඒක නිසා ශක්තිමත්ව ධෛර්යමත්ව ශුද්ධාත්මයන් වහන්සේ තුළ සිටිය යුතුයි. මේක කියන්නා වූ පාවුල තුමාම පිලිපි පොතේදී කියනවා යාගේ මරණය ගැන. ආමෙන්. අද සෙනග අපි මැරෙන්නේ නැහැ කියද්දී ඒ පාවුලුතුමාගේ ලිපි බලලා කියද්දී අපි මැරෙන්නේ නැහැ කියලා පාවුලුතුමාම පිලිපි පොතේ එයාගේ මරණය ගැන සඳහන් කරනවා. දැන් මගේ මරණය ආසන්නයි. ආමෙන්. ඒ ශාරීරික මරණය. ඒ වගේ මෙයා කියනවා මම ජීවත්ව සිටිනවට වඩා නැසී යේසුස් වහන්සේ තමග සිටීම තමයි මට වාසනාව තියෙන්නේ. ආමෙන්. ඒකවත් මගේ සෙනෙහවන්තය ඒ අයට ඒත්තු ගනීවා. ඒ වගේම යේසුස් වහන්සේ එලිදරව් පොතේ කියනවා දෙවෙනි සභාවට ස්වර්මයේ සභාවට මොකද්ද මරණයතේ විශ්වාසවන්තව සිටපන්න ඊට පසුව ජීවනයේ ඔටුන්න මන් ඔබට දෙනවයි කියලා. ආමෙන්. උප්පත්ති දෙවෙනි එලිදරව්ව දෙවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ එක කියනවා එලිදරව්ව 2:10-11 පදවල මොකද්ද මරණයතෙක් විශ්වාසවන්තව සිටින්න ඉන්පසු මන් ඔබට ජීවනයේ උතුන්න දෙනවා කියලා. ආමෙන්. යේසුස් වහන්සේ කියනවා මරණය පැමිණෙනවා කියලා. මිනිස්සු කියනවා නව මැවිල්ලට එන්න ඔබ නැවත මැරෙන්නේ නැහැ කියලා. ඒක නිසා වැරදි යක්ෂයාගේ ගාමින් වලට වහල් වෙන්න එපා. සත්‍යතාවයට ඇතුල් වෙන්න. දැන් අපේ අනුග්‍රහය නැවත යන්න යනවා. මගේ සෙනෙහවන්තය අනුග්‍රහය තමයි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කුරුසේ මැරුණේ තනිව නෙමෙයි. ඔබ මගේ සියලුම මිනිස්යන්ගේ පාප ශරීරය අරගෙන උන්වහන්සේ කුරුසේදී ඒ උන්වහන්සේ සමග ඔබ මාව මරණයට පත් කරා. ආමෙන්. උන්වහන්සේ තමග සැම්පත් කරනු ලබ උන්වහන්සේ සමග දින 3කින් අපි නැගිටනු ලැබුවා සදාකාලිකව ජීවත් වෙන්නට ආත්මික මිනිසෙක් ලෙස. ආමෙන්. දැන් අපිට පාපය බලපවත්වන්නේ නෑ. මම අවසන් කරන්න යන්නේ. ඒ වගේම 1 යොහාන් 5:18 පැහැදිලිව කියනවා මොකක්ද 1 යොහාන් 5:18 මම මේ මොනවාද ෆෝන් එකේ නිසා මට ඉක්මනට කියන්න පුළුවන් වෙයි. 1 යොහාන් 5:18 කියන්නේ මොකද්ද? මගේ සෙනෙහවන්තය. ආමෙන්. දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව. යොහන්තුමා කියනවා. ආමෙන්. එයාලා දන්නවලු යමෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඉපදුනා නම් එයා නැවත පව් කරන්නේ නැති බව. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඉපදුණු කෙනෙක්ද? අද දවසේ සිතන්න. ඔබගේ ජීවිතය ඔබ අතින් පව් සිද්ධ වෙනවා. ඔබ තාමත් පාපයට ආශයි නම් පාපය කියන්නේ පුංචි බොරුවක්. ආමෙන්. මට රිදිලා නැත්තම් මට කෝපය ඇවිල්ලා මං කියන අසභ්‍ය වචනයක්. ආමෙන්. එහෙම නැත්තම් මගේ ආශාවක් පුරුද්දක් ඇබ්බැහිවීමක් නැත්තම් තව කෙනෙක්ව විවේචනය කිරීමක් නැත්තම් තව කෙනෙක්ව හෙලා දැකීමක්. ආමෙන්. කෙනෙක්ට වලකැපීමක්. ආමෙන්. දෙවියන් වහන්සේ පා කියලා තිබෙන ඕනම දෙයක්. ඒ වගේම ශුද්ධාත්මයන්න් වහන්සේගේ ඵල නැතිව ශුද්ධාත්මයන්න් වහන්සේ තුල කතා කරන මාංශේ ක්‍රියා කියන සියල්ලම මේවා පාපයයි. මේවා තුල ඔබව මාව මරණයට පත් කරනවා. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම නැති කරනවා.
අපිට ස්වර්ග රාජ්‍ය අහිමි කරවනවා. ඒක නිසා මගේ සෙනෙහවන්තය ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සැබෑ ලෙස ඉපදුනේ නැත්නම් අද තීරණයක් ගන්න ඉපදෙන්න. ඒ අනුග්‍රහය ඉල්ලන්න. ඒ කුරුස පූජාවේ අති උතුම් වූ මහිමාන්විත අනුග්‍රහය, ඒ ධර්මිෂ්ඨකමේ අනුග්‍රහය ජීවනය ස්වාමිනී අප මට දෙන්න. මේ පාප ජීවිතේ මාව නිදහස් කරන්න. නැවත මම පාපයට යන්න යන්නේ නෑ. ඒක මට අයිති නෑ. මම මරුණු කෙනෙක්. මාව යේසුස් වහන්සේ සමග මරලා ඉන්නේ. දැන් මම ජීවත් වෙන්නේ ජීවනයේ අලුත් කමින් හැසිරෙන උන්වහන්සේ සමග නැගිටුණා වූ අලුත් මිනිසෙක් ලෙස. මගේ ස්නේහවන්තය තීරණයක් ගන්න, ශක්තිමත් වෙන්න, ධෛර්යමත් වෙන්න. උන්වහන්සේ එන්න ආසන්නයි. උන්වහන්සේ පැමිණෙන විට ඔබේ ජීවිතය පරිවර්තනය වෙලා නොතිබුණොත් අනේ අපිට අඬන්න වේවි, අපිට දුක් වෙන්න වේවි, අපිට ජීවිතේ මහත් අභාග්‍යයකට පැමිණෙන්න වේවි. ඒ මොද්ද ඒ මන්ද මේ නැවත නැකිටලා පාපය අහකට දැමලා පාප රහිතව ඉන්න අයව පමණක් උන්වහන්සේ රැගෙන යන්නේනවා. ආමෙන්. ඒ කන්‍යාව දස දෙනාම දැනගෙන හිටියා මනමාලය එනවා කියලා. ඒ කන්‍යාව දස දෙනා ගාවම තිබුණා ඇති වෙන්න තෙල්. ඔවුන් ගාව තෙල් තිබුණා ඒ වෙද්දී. ඔවුන් බලාගෙන හිටියා මනමාලය එනකම්. හැබැයි ඔවුන් දැනගෙන හිටියට පස් දෙනෙකුට ඒ දැනගැම්ම බැරි වුණා මනමාලයත් එක්කලා ඇතුල් වෙන්නට. 10 දෙනාම හොඳට දැනගෙන හිටියා. ඔවුන් ආසාවෙන් බලාගෙන හිටියා. නමුත් ඒ මනමාලයෙන්ද පරක්කු වෙද්දී ඔවුන්ගේ දැනගැම්මට බැරි වුණා මනමාලයත් එක්කලා ඇතුල් වෙන්න. මගේ සෙනෙහවන්තය පස් දෙනෙකුටම ඇතුල් වෙන්න බැරි වුණා. හැබැයි ඒගොල්ලෝ පස්සේ ඉක්මනට ආවා සූදානම් වෙලා. අනේ අරින්න දොර තට්ටු කෙරුවා. හැබැයි කිව්වා දැන් නම් දොර අරින්නේ නැහැ. දොර වහලයි තියෙන්නේ. ආමෙන්. පරක්කු වෙන්න එපා. නෝවා කට කැඩෙනකම් මිනිස්සුන්ට කිව්වා ජල ගැල්මක් එනවා, මම ලෝකේ විනාශ කරන්න යනවා කියලා. මිනිස්සු කමින් බොමින් ප්‍රීති වෙමින් ඒවා එක්කලා ජීවත් වුණා. දවසක දෙවියන් වහන්සේ නෝවවයි ඒ කණ්ඩායමයි ඇතුල් කරලා නැවේ දොර වැහුවා. වහිද්දි සෙනගෙන් නැති පෝලිං ගහගෙන දොර අරින්න අනේ මේ දොර අරින්න අපිව නැවට ඇතුල් කරගන්න කියලා. නමුත් මගේ සෙනෙහවන්තය දොර වහලා ඉවරයි. ආමෙන්. නැවත ඒක ඇරියේ නෑ. සියලු දෙනාම විනාශ වුණා. ඒ වචනේ කියනවා යේසුස් වහන්සේගේ ඊම නෝවාගේ දවස වගේ වෙන්න යනවා. මිනිස්සු කෑමොර දෙන්න යනවා. මිනිස්සු බලාගෙන ඉද්දී පොළවෙන්ද අහසින්ද වතුර වැක්කරෙන්න යනවා. වතුර වැඩි වෙන්න යනවා. මිනිස්සු මැරෙන්න යනවා. මිනිස්සු විනාශ වෙන්න යනවා. මිනිස්සු කෑ ගහන්න නැති නෝවට අනේ දොර අරින්න අපිව ගලව ගන්න කියලා. මගේ සෙනෙහවන්තය ඒක උනේ නෑ. එදාටත් කෑමොර දෙන්න යනවා. ඔබ ඒ අතරේ ඉන්න එපා. ඔබ උන්වහන්සේත් එක්ක එස වෙන තැනට එන්න. ජීවිතය තුළට, මරණය තුළට උන්වහන්සේගේ කුරුස පූජාවේ අනුග්‍රහයට ඇතුල් වෙන්න. තීරණයක් ගන්නද? ශක්තිමත් භාවයෙන් ඔබට බැහැ කියලා හිතන දේ, අත්තරින්න බැරි දේ සුද්ධාත්මයන් වහන්සේත් එක්ක තීරණය කරන්න. මම මේක අද අත්තරිනවා. මම උන්වහන්සේත් එක්ක සදාකාලිකව ජීවත් වෙන්න යනවා. මම නැවත නැගිට්ටා වූ අලුත් ජීවෙක්. මම දේව දරුවෙක්, දේව පුත්‍රයෙක්, ඒ මහිමාන්විත රාජ්‍ය උරුමකාරයෙක්. මගේ සෙනෙහවන්තය ඔබ අද ගන්න තීරණය ශුද්ධාත්මයන් වහන්සේ අවසානයේ දක්වා ඔබව අරගෙන යන්නට උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. ආමෙන්. ඒ තීරණය අරගෙන නැකී සිටින්න. අපි ගායනා කරමු. මගේ පාප සෝදලා, මගේ පාප දුරලලා, ඒ ලේවලින් මා සෝදලා මා නිදහස් කරා. ආමෙන්. මගේ සෙනෙහවන්තය ඔබගේ පාපය, මගේ දරුවනේ ඔබලා සූදානම් වෙන්න. ඒ පාපය අත්හරින්න. ඒ පාපය එක්කලා තියෙන මරණය, ඒ පාපයත් එක්කලා තියෙන දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධකමේ කැඩීම, උන්වහන්සේගේ දරුකම අහිමි වීම, ඒ පාපයට තියෙන ආශාව, ඒ පිපාසය, ඒ ශුද්ධාත්මයන් වහන්සේ අප තුළ පැමිණිලා උන්වහන්සේගේ අනුග්‍රහය, ඒ කුරුස පූජාවේ ධර්මිෂ්ඨකම අපිව පරිවර්තනය කරන්නට යනවා.
අපේ ජීවිතයේ ආශාව පරිවර්තනය කරන්නට යනවා. අපේ ජීවිතයේ පැවැත්ම පරිවර්තනය කරන්නට යනවා. අපි සිතන විදිය, අපි කතා කරන විදිය, අපි හැසිරෙන විදිය, අපි ජීවත් වෙන විදිය මේ සියල්ලක්ම උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය තුල වෙනස් වෙන්නට යනවා. අනුග්‍රහය කියන්නේ බලවත් දෙයක්. ඒක ස්වර්ගික දෙයක්. ඒක පාපයෙන් අපි අයින් කරන දෙයක්. ඔබ පසුතැවිලි වෙන්න නැගී සිටීමෙන් ඔබගේ ජීවිතයේ අපි ගීතිකාවට සූදානම් වෙමින් ගායනා කරමු. ඔබ නැගී සිටීමෙන් පසුතැවිලි වෙන්න. ඔබගේ මෙතෙක් ජීවිතය උන්වහන්සේ සමග කුරුසේ මරන්න. ඔබගේ ආශාව මරන්න. ඔබ මෙතෙක් ජීවත් වුණා වූ ජීවිතය මරන්න. අද දවසේ තීරණයක් අරගෙන මේ මොහොතේ ඒ සුද්ධ ස්ථානයේ උන්වහන්සේගේ ලේ වැగిරුණා වූ ඒ සුද්ධ ලේ වලින් දැන් ඔබ සොයදෙන්න පවිත්‍ර කරන්න වෙන්න. ඔබ දැන් සුද්ධ මිනිසෙක් වෙන්න, ධර්මිෂ්ඨ දේව දරුවෙක් වෙන්න, ඔබව රැගෙන යන්න යේසුස් වහන්සේ එන්න යනවා මගේ සෙනෙහවන්තය. ආමෙන්. උන්වහන්සේ තාමත් මාසන්නේ. අපි පසුතැවිලි වෙන්න අපි ගායනා කරමු. කුරුස පූජාව සිහිපත් කරන්න. ශුද්ධ ජේසුනි ඔබ වහන්සේ දරාගත්තේ මගේ ශෝකයයි. ඔබ වහන්සේ සුළුවේ මගේ පාපයයි.